චාරිත්‍රයක් හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයට එකඟව කළ යුතු පුංචි අවවාදයක් කරන්න වෙනවා. ඒකට කියනවා ධර්ම අවවාදය කියලා. ධර්ම අවවාදයකින් කරන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ කොහොමද? ශ්‍රවණය කරන්නේ මොකටද? ඒකෙන් ලැබෙන ප්‍රතිඵල කවරේද? මේ පිළිබඳව අවබෝධයක් ඇති කරවලා ධර්මයේ පිළිබඳව තවත් ලැබි හිතක් මේ වෙලාවේ ගොඩනගලා ධර්මයේ දේශනා කරන්න කියලා අපට අනුදැන වදාළා. පින්වතුනි, බෞද්ධ දර්ශනයේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත භික්කවේ කියලා. මේ ලෝකයේ ජීවත් වෙන විශේෂයෙන් මානවයාට ධර්මය විතර වටිනා ඖෂධයක් වෙනත් නෑලු. ඖෂධ මොකටද? ඖෂධ පාවිච්චි කරන්නේ ලෙඩ තියන අයගේ ලෙඩ සුවපත් කරන්නත්, නිරෝගී අය ලෙඩක් නොහැදී තම පෞරුෂය පවත්වාගෙන යන්නත්. මේ දෙකට ඖෂධ පාවිච්චි කරනවා. බොහෝ විට අපි ඖෂධ ගන්නේ ලෙඩ තියන අයගේ ලෙඩ සුවපත් කරන්න. බුදුරජාණන් වහන්සේ අනුදාන වදාරනවා ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත භික්කවේ. ධර්මය විතර වටිනා ඖෂධයක් වෙන නෑලු. උත්තරීතරම ඖෂධය ධර්මය. ඔයාලට තියෙන ලෙඩ දිහා බැලුවහම අපට පේනවා ධර්මානුකූල නොවන නිසා හැදිච්ච ලෙඩ තමයි වැඩි. නේද? හදිසි අනතුරු ඒකකයේ ඉන්න ඔක්කොම වාගේ විස බීජ ශරීරගත වෙලා හැදිච්ච රෝගයක් නෙමෙයිනේ. නේද? හිතුවක්කාරකම, අශීලාචාරකම, අවිනීත භාවය නිසා හැප්පිලා හදාගත් ඒවා කපලා කොටලා ගහලා මේ වාගේ මොකක් හරි දුර්ගුණයක් මත පදනම් වෙච්ච අය තමයි ඒකේ ඉන්නේ. මානසික රෝහලේ ඉන්නේ. විස බීජ ශරීරගත වෙලාද? නෑ නේද? ඒත් පින්නතුනි හීලා නැති හිතක් දීපු දඬුවමක්. කෙලස් බර ලෝකේ හීලා නැති හිතක් දීපු දඬුවමක්. ඒ වගේම ඔබට මේ වර්තමානයේ තියෙන ලෙඩ රෝග ඔය ක්ලිනික් එකට ගිහිල්ලා ඉන්න පොලිමේ බැලුවොත් එහෙම ඔබ නොසැලකිල්ල හින්දාම හදාගත්ත ලෙඩ රෝග තියෙන. සරල සුන්දර මිනිහෙක් හැටියට ජීවත් වෙන්න ඉඩ තියෙද්දී ඒ සරල බව ඉක්මවා ගොස් ජීවිතය පවත්වාගෙන යන්න ගිහිල්ලා හැදිච්ච ලෙඩ රෝග, අධික සැප හොයන්න ගිහිල්ලා හැදිච්ච ලෙඩ රෝග බුදුහාමුදුරුව අනුදැන වදාරනවා ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ චායං කාමේසු කාමසුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ චායං අත්ත කිල මතානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මිනිහෙකුට නිදහසේ ගෙවන්න තියෙන ජීවිතය අපේ විවිධ මානයන්ගෙන් බලා අපි ජීවත් වීමේදී සැප ප්‍රාර්ථනා කරලා අධික දුක් දෙන අය ඉන්නවා. සැප ප්‍රාර්ථනා කරලා අධික දුක් දෙනවා. නේද? දැන් ඉගෙන ගන්න එක හොඳයිනේ, සැපයිනේ. නේද? ඉගෙන ගන්න එක හොඳයි, සැපයි. හැබැයි දැන් මේ ලංකාවේ ඔල්මාදයක් නේද ඉගෙන ගන්නවා කියන එක. එනේ ඔල්මාදක් කාර්යෝ ගොඩක් එක්ක අහුවෙලා කරන වැඩක් නේ. එහෙම ගන්නෙ තියෙන්නේ. රජයෙන් කෝටි ගාණක් වියදම් කරලා පොත් අච්චු ගහලා සිලබස් එකට අනුකූලව
නොමිලේ උගන්වන්න ගුරුවරු යොදවලා ගොඩනැගිලි හදලා ඩෙස්පුටු හදලා සියලු පහසුකම් ලබා දීලා ළමයින්ට උගන්වන්න හදලා තියෙනවා. ඒ තියෙද්දි ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කර ලංකාවේ පුරවැසියෝ ළමයිව ටියුෂන් අරිනවා. ඔල්මාදෙද නැද්ද? මට කියන්න පිස්සුද නැද්ද කියලා. කාටද පිස්සු? එක පාලකයන්ට පිස්සු. පාලනයක් නැතිකම නෙමෙයි. එක්කෝ ටියුෂන් නැත්නම් රජයේ පාසල්. දෙකෙන් එකක් තීරණය කරන්න ඍජු ප්‍රතිපත්තියක් ඔලුවක් නැත්නම් වැඩක් නැහැ. පෞද්ගලීකරණය කෙරුවා දුන්නා. රජයට වියදම් නැහැ. නිදහසේ ඒ මුදල් ටික වෙන මොකක් හරි එකට යොදවනවා. එහෙම නැත්නම් ටියුෂන් නැහැ. ළමයින්ගේ නිදහස ඇතිව මේ රජයෙන් උගන්වන එක ඇති. එහෙම තිබ්බනම් ඉවරයි. මේ අලුත් පහේ ගෑනු ඔක්කොම කුලප්පු වෙලා අර හද්ද පිටිසර වන්නේ අම්මන්ඩිලා හිටන් මේ නුවර ඇවිල්ලා පදිංචි උනේ අය ඈ අර කන්ද දිහා බල බල හදවත ගැහි ගැහි ඈ මේ පැත්තෙන් හෙළ දිහා බල බල හදවත ගැහි ගැහි මේකේ තපින්ද අර අක්කර 5ක් විතර තිබිච්ච ඉඩම මේගොල්ලන් මෙතනින් පර්චේස් 10ක් අරගෙන ඇවිල්ලා හරක් ගාලා හදාගෙන පදිංචි වුණා. පිස්සු නෙමෙයිද? පිස්සු නෙන්න. ඔය ලෙඩට ඖෂධ නෑ පුතා. ඔය ලෙඩේට ඖෂධ නෑ. ඔය ලෙඩේට තියෙන එකම ඖෂධය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ධම්මෝසද සමන්නත්ති. ඒතම් පිවත බික්කවේ. ධර්මයේ විතර වටිනා ඖෂධයක් නෑ. මාන්නය උද්දච්චකම උඩඟුකම නැතුව සරල සුන්දර මිනිහෙක් ඇටියට ලෝකය දැක්කා නම් දැන් මම වන්නේනේ. මම වන්නේ මහා අන්දර ඝන කැලෑවක් මැද්දේ අපිට චූටි ගෙයක් තිබ්බා. කාමර දෙකයි ස්තෝප්පුවයි කුස්සියයි. අපි පවුලේ දරුවෝ 10යි අම්මයි අප්පච්චි 12යි. ඒ ගෙපැලේ හැදිච්ච පස්වෙනියා මං. අපි 10 දෙනාම ඉපදිලා තියෙන්නේ ගෙදර. ඒ පොඩි ගේම. විශේෂඥ වෛද්‍යවරයාට ඉඳලා තියෙන්නේ අපේ තාත්තගේ අම්මා. කිරි අම්මා. 10 දෙනාගෙන් එකෙකුටවත් අංග මාරෙත් නැහැ, මන්ද පෝෂණෙත් නැහැ. ඔය කියන කරුම එකක්වත් නැහැ. එක බෙහෙතක්වත් මගේ අම්මට විදලත් නැහැ. ඒ 10 දෙනාටම එක කිරි පැකට් එකක්වත් අරගෙනත් නැහැ. අපේ අම්මාට අවුරුදු 80 ගානක් පූර්ණේ කොට තවත් දිගාසිරි විඳිමින් ජීවත් වෙනවා. ඒ උත්තරීතර මාතාව නිර්මාණය කරපු පස්වෙනි දරුවා වන මං ඒ වන්නේම හැදිලා වැඩිලා පැනිලා ඉගෙනගෙන ලෝකය දිනන්න අවකාශය ලැබුණා නම් අද මධ්‍යම පළාතේ මහනුවර වටිනාම මනරම් සුවිශේෂීම ධර්මාසනයේ වැඩ ඉන්න එකම පින්වතා මන්නේ. මම දන්නවා මේ මධ්‍යම පළාතෙම මේ මාගේ ආසනයක අද රෑ බණ කියන්න කවුරුත් නැහැ. මේ එකමුතු සංසදයේ විසින් නිර්මාණය කරලා තියෙන මනරම් දේශීය වටිනාකමින් යුක්ත හෙළ සංස්කෘතියට අනුව නිර්මාණය කරපු මේ උත්තම ආසනයේහි වැඩ ඉන්නට වරම්ලත් දසදරු පවුලක පස්වෙනි එකම පුතා මං. මධ්‍යම පළාතේ කාටවත් බැරි වුණා ඉඳ ගන්න. පුතා ඉපදෙන තැනවත්, හැදෙන තැනවත්, කන බොන දේවත්, අඳින පළඳින දේවත් නෙමෙයි. මිනිහෙක් හැදෙන විදිය. වටින්නේ මිනිහෙක් හැදෙන විදිය. පුංචි කාලේ හදන විදිය. දැන් හදන විදිය හොඳත් නැහැ, හැදෙන විදිය හොඳත් නැහැ. ඒ නිසා සබ්බේ පුතජ්ජනා උම්මත්තකා ඔක්කොම කෙලස් බර මිනිස්සුන්ට බරපතල රෝගයක් තියෙනවා. මොකක්ද ඒක? උම්මත්තක භාවය, පිස්සු. මේ ඔයාලා හිටියට ඔයාලට එක එක තාලේ පිස්සු තියෙනවා. එක එක්කෙනාට එක එක විදිහේ පිස්සු.
නේද? සමහර අය ඉන්නවා ගෙදර මොන තරම් බඩු පිරෙව්වත් ඇති වෙන්නේ බඩු ගොඩ ගහනවා ගෙදර. නානා ප්‍රකාර ඒවා ප්‍රයෝජනයකුත් නැහැ. සමහර අය ඉන්නවා හම්බ කරලා පොත්වල දාලා කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, අඳින්නෙත් නැහැ, පළඳින්නෙත් නැහැ. අදින්න පුබ්බක සිතානන්ගේ ජාතියේ පුතා. ඔව්. ඒ ජාතියේ අප්පලා ඉන්නවා. උම්මත් මැරෙනවනේ. නේද? මැරෙනවනේ. දැන් මේ ධම්සභා මණ්ඩපේ ඉඳගෙන නැගිටින්න හම්බෙයිද කවුද දන්නේ පුතා? හදිසියේ හෘදයාබාධයක් ආවා එහෙම්මම ඇස් පියාගත්තා. ඒකනේ ස්වභාවය. උත්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. ඉපදෙන හැම මිනිහාටම නිත්‍ය වශයෙන්ම මරණය උරුමයි. හැබැයි මැරෙන වෙලාව, මැරෙන වයස, මැරෙන තැන මේ එකක්වත් අපි දන්නේ නැහැ. සමහර විට මෙතන වෙන්න පුළුවන්. පොතේ දාපු සල්ලි, ස්ථිර තැන්පතු, ගත්තු රත්තරන්, අර ගෙදර පුරවපු බඩු, පමණ ඉක්මවා ගත්ත ඉඩම්. ඔය සමහර දේශපාලඥයන්ට තියෙනවා අතනින් අක්කර 1500යි මෙතනින් 750යි අතන 1000යි එහෙම තියෙනවා පුතා. මේ නුවරත් ඇති. කඳු හෙල් ගිරි සිකර වල හදාපු හෝටත්. ඒ අප්පලාගේ. උගේ අම්මලාගේ අප්පාගේ බූදලේ. උගේ අම්මගේ අප්පාගේ බූදලේ අරන් හදලා. ඒ රජ රටක් තියෙනවා. ආතක් පාතක් නැති කොහෙදෝ හිටපු මානවයෝ කියන්නේ දුකයි මට අප්පා. ඔව් මානවයා කියන්නේ මනස වැඩුණු තැනැත්තානේ. මනස වැඩිලා නම් පුතා බාල වැඩ කරයි අය හරක් වගේ. එහෙම කරන්නේ මේ සමස්ත පාලකයන්ට රටේ පුරවැසියෝ සමස්තයට උම්මත්තක භාවයන් තියෙනවා කෙලස් බර බව නිසා. ඒකට හොඳම ඖෂධය ධර්මානුකූල භාවය. ඒ නිසාද තුරුණු සංසදය මහනුවර එකමුතු සංසදය මගින් ඔබට මේ වෙලාවේ කටට රහට බඩට දන් දෙනවාට වඩා හිතට දන් දීලා බුද්ධිය වර්ධනය කොට නිර්වුල් ගමනක් යන්න හැකි මිනිසෙක් තනන්නට ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයක් තමයි සිදු කරනු ලබන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් පරදවලා ධර්ම දානය ශ්‍රේෂ්ඨයි. කටින චීවර මහා පූජෝත්සව තිබ්බා නේද? ඒ මහා පූජෝත්සවයටත් වඩා මහා එකක් මේක. ලංකාවේ තියෙන ඔක්කොම මහා ඒවානේ පුතා. මහා කඩල දන්සැල කියලා බලනකොට කඩල කිලෝ එකයි පුතා. ඔව්. ඒ බැනර් එක දාන්න ගියපු සල්ලි වලින් පුතා. තව කඩල කිලෝ 10ක් ගන්න තිබ්බා. නමුත් බැනර් එක දාලා තියෙනවා මහා කඩල දන්සැල කියලා කඩල කිලෝ එකයි තියෙන්නේ. තම්බාපු උන් කනකොට ඉවරයි. ලංකාවේ දන්සැල් තියෙන්නේ එහෙමනේ නේද දැන්? එහෙම තමයි තියෙන්නේ. දන්සැල දෙන අයමයි ගමේ අයමයි කාපුවාම එනේ උන්ට දෙන්න නැහැ. එහෙම ඔක්කොම හදාගෙන තියෙන්නේ ආත්මාර්ථකාමී ලඝු කොට දකින ඇහැකින්. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය. කුණු වෙන්නේ නැහැනේ පුතා. කුණු වෙන්නේ නැහැ. පාවිච්චි කරන්න තව වර්ධනය වෙමින් බෝ වෙමින් පැතිරෙමින් හැමෝටම සුබ සෙත සැනසීම සතුට උදා කරන උත්තම වස්තුවක්. අනිත් ඒවා ඔක්කොම එහි ඝනත්වය අනුව කෙටි කලක් පැවතිලා කැඩිලා බිඳිලා කුණු වෙලා මල බැඳිලා ජරා වෙලා දිය වෙලා යනවා නේද? මම දැක්කාන් අතන ඉඩමක් තියෙනවා බදු දීමට ඇත.
බදු දෙන්න කලින් පැත්තක් ගිහිල්ලා කන්දේ. බදු දෙන්න කලින් පැත්තක් ගිහිල්ලා. ගරා වැටෙනවා පුතා. ඒ මහ පොළොව එහෙම ගරා වැටෙනකොට ඊටත් වඩා වේගයෙන් කුණු වෙන මේ අපි අතරේ තියෙන ඒවා ඔක්කොම විනාශ වෙලා යනවා. රන් රිදී මුතුමැණික් ස්වාමීන් වහන්සේ කුණු වෙන්නේ නැහනේ. කුණු වෙන්නේ අපි කුණු වෙනවනේ. එතකොට ඒත් අහිමිනේ පුතා. රන් රිදී මුතුමැණික් තියෙනවා. නමුත් කුණු වෙන්නේ නැහැ කියමුකෝ. ඒත් අපිට අහිමිනේ. ඒ වාද පුතා අපිට කුණු වෙන්නේ නැහැ වගේ පෙවුනාට නැති වෙන්නේ නැහැ වගේ පෙවුනාට මේ විශ්වයේ ගින්නකට අහු වුණොත් ඉවරයි. තුපු තනක සොර සතුරං ගත නොයනා සඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතෙඳුන් ගත නොයනා උගත මන ශිල්පයමයි මතුරකෙනා අපි චූටි කාලේ අපිට ඉස්කෝලේ 3 පන්තිය 4 පන්තිය විතර කටපාඩම් කළානේ ඕවා. සත් ආකල්පවල පිහිටාන මේ අලුත් අධ්‍යාපනයේ පොඩි උන්ට කවියක් ගාතාවක් සලෝකයක් ආදර්ශ පාඨයක් පඬිවදනක් එව්ව මොකක්වත් නැහැ. මොන්ටිසෝරියේ ඉඳලා මේ මෙවුන්දලාට මාන්නය හදලා අහංකාර උද්දච්ච මෝඩ ආකල්පවල පිහිටවල ඉබාගාතේ ළමයි අරන් දුවලා හදලා අවුරුදු 20ක් වෙනකොට හදාපු කොල්ලා කෙල්ල රටට පළක් නැත්තම් අපට පළක් නැත්තම් මොකටද පුතා ඒක හදලා දැන් එහෙම වුන් නෙමෙයිද ඉන්නේ කෝ මෙච්චර උගන්නන එකේ ගත් කරුවෝ සුභාසිතේ ලෝ වැඩ සංගරාව සිරිත් මල් දම වදන් කවි පොත ඝන දෙවි හැල්ල බුද්ධ ගජ්ජේ සකස් කඩේ මේ වාගේ එකක් ලියන්න උපන් එකෙක් ඉන්නවද මේ දශක ගණනාවක් පුරාවට බලන්න දින්නවද කියලා නෑ සැලලිහිණි සංදේශේ ගිරා සංදේශේ කෝල් සංදේශේ පරවි සංදේශේ හංස සංදේශේ කහකුල්ලු සංදේශේ වටකුල්ලු සංදේශේ නෑ ලියන්න එකේ 550 ජාතකේ සද්ධර්ම රත්නාවලිය සද්ධර්ම අලංකාරය සද්ධර්ම සාගරය සද්ධර්ම ප්‍රදීපිකාව කො මේ ග්‍රන්ථ ඒවා එකක්වත් නැහැ. එතකොට මොනවද ඉගෙන ගත්තේ? මොනවද ඉගෙනගෙන තියෙන්නේ? ඒ ඉගෙන ගත්ත දේට අනුව බෝගම්බර හිරේ ඉන්නවා කොටසක්. වැලිකඩ ඉන්නවා කොටසක්. වීරවිල ඉන්නවා කොටසක්. අනුරාධපුරේ ඉන්නවා කොටසක්. කුරුණෑගල ඉන්නවා කොටසක් හිරගෙවල් වල. පුනරුත්ථාපන කඳවුළු ලංකාව වටේම දාලා එව්වගේ ඉන්නවා තව කොටසක්. පරිවාස භාරයේ ඉන්නවා තව කොටසක්. ළමා නිවාසවල කොටසක් ඉන්නවා මහලු නිවාසවල කොටසක් ඉන්නවා. අධ්‍යාපනය ලබා දීපු ශ්‍රී ලංකාවේ දරුවෝ සහ පුරවැසියෝ යන ගමන වැරදි කියලා පේනවා නම් ඒ වැරදි ගමන අවබෝධ කරගෙන ගමන නිවැරදි කරන්න එපා. ඒකනේ පුතා දැක්ම. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ දකින්න කියලා. බෞද්ධ දර්ශනය. බුද්ධියෙන් දකින්න. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ බුද්ධියෙන් දකින්න. බුද්ධිය දැකීම.
ඒ සඳහානේ මේ වීරිය වඩන්නේ. බුද්ධියෙන් ලොව දකින මිනිහාගෙන් පුතා තමන්ටත් තමා හා බැඳුණු ලෝකයේ කිසිම සතෙකුටත් පරිසර පද්ධතියටත් කවමදාක්වත් හානියක් නැහැ. සත්පුරුෂයෙක් හැටියට මේ ලෝකයේ ජීවමාන වෙනවා. ඒ උදාර සුන්දර මිනිසා නිර්මාණය කරන්නට ඔබ තුල මේ ධර්මානුශාසනාවෙන් ගන්න තියෙන අරුත්බර යමක් වේද ඔබේ බුද්ධියේ ප්‍රමාණයෙන් අරගෙන තම නැන පමණින් දැන ගත යුතු මම නමදිම් සදහම් පහදා සිටු. තමන්ගේ නුවණේ පරිද්දෙන් ධර්මයේ මත පිහිටා ධර්මානුකූලව යන ගමන් ඒ ධර්මයට මාගේ වන්දනය වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ජීවිතයේ දිනන්නට අද එකමුතුව මහනුවර එකමුතු සංසදයේ තිලිනයක් හැටියට සිදු කරනු ලබන මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයේ බලෙන් විහාර ගණයේ අපවත් වී වදාලා වූ නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවන පිංගණ්ඩ වේනන් උන්වහන්සේලාටත් එකමුතු සංසදයේ යම් දිනක නිර්මාණය කළේද ඒ නිර්මාණය කරන්නට දිරිය වැඩු අදහස් උදහස් ඔබ වෙත ලබා දෙමින් ඔබට දිරියදී මිය පරලොව ගිය යමෙක් වේද ඒ හැම දිනාටම පින් කුසල් පිණිසත් මේ වෙහෙර විහාර ගම්බිම් ඉඩම් කඩම් මම්මාවත් දලදොල ගංගා කෙත් අතු ගහ කොළ තුරු ලතාවෝ තනා තබා අපේ ජීවිතද අපට ලබා දී මිය ගිය අපේම අම්මා තාත්තා අත්තා මුත්තා ආදී කුල දෙටුවෝ පිංගණ්ඩ වේනම් ඒ හැමෝටමත් අපිත් එකට මේ සමාජයේ ජීවි ගෙවා මිය ගිය ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලත්රු භාතෘ භගිනී ආදී සකල නෑදෑ හිතමිතුරු කැලවේ නම් ඒ හැමටත් ඔබටත් මටත් ජාත්‍ය ආදී දුකින් නිදහස්ව ලබන සදා සුන්දර අමා නිවනින් සැනසීම ලබන්නට මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා වෙත්වා වෙම්වා කියලා සාදු කියලා බණහඬ ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කළේ ගැඹුරු සූත්‍රයක්. මේ සූත්‍රේ තේරෙන්නෙම නැහැ. මෙච්චර කාලයක් තේරිලාමත් නැහැ. මේ ඉන්න කාටවත් මේ සූත්‍රේ තේරිලා නැහැ. මොකද්ද මම මාතෘකා කළ සූත්‍රේ? උපාසකම්මලා හොඳලා කුලප්පු වෙලා ඉන්නේ මේ නාකි වයසේ. කොයන්ද? නිවන් යන්න. අතීතයේ කරපු දේවල් මතක් වෙනකොට කල්මත්ෙන් නිවන් පයින්න කියලා හිතුණට බෑ. හිතුණට බෑ. බර වැඩි පැත්තටනේ ඇදෙන්නේ. බර වැඩි පැත්තට ඇදෙන්නේ. අවුරුදු 40ක්ම වල් ගමන් ගිය මිනිහෙක් ඉතුරු 10ෙදි සිල් ගමන් යන්න හදනවා. ඈ බලන්න 10ද බර 40ද බර. එතකොට බර වැඩි පැත්තට ඇදෙන්නේ අපාය පැත්තටනේ. දුගතිය පැත්තට. නරකාදිය පැත්තට. ඒකනේ මේ හීම් වයසේ ඉඳලා සිල් ඕන. මේ වයසටනේ සිල් ඕන. නාකි ලොක්කියෙකුට අහවල් කෙන්ගෙඩියකටද බලන් සිල්? ඔවුන්දට කවුද ඇස් ගහන්නේ? ඔවුන්දට කවුද අතපහන්නේ? නෑ. හැබැයි මේ ලපටි ලාමක සොඳුරු වයසේ දරුවෝ දැක්කහම නාකියොත් කුලප්පු වෙනවා කියනවනේ. නේද? මගේ පුංචි රෝස මලේ මමයි උඹේ වියපත් බඹරා උඹ හීනෙන්වත් නොදකින කුමරා. නාකි ලොක්කෙක් හීන් ළමයෙක් දැකලා කුලප්පු වෙලා පුතා. බලන්නකො රූපවාහිනියේ ඒ රූප රාමු ටික පෙන්නනකොට නාකිම නාකි ලොක්කෙක් හීන් ළමයෙක් දිහා බලලා පෙම් කරන්න හිතිලා බිරින්දා හැටියට තියාගන්න හිතිලා හීනෙන්වත් හිතන්නේ නැති එකක් අර ළමයා. ඊට පස්සේ ලොක්කා ගෙදර ගිහිල්ලා ලැබෙන්නේ නැති දෙයක්නේ
ජනේලේ ඇරලා තියනවා. අර ළමයාගේ ඇඟේ වැදිලා එන හුළඟවත් මට වැදියන් කියලා අප්පා. මේ තරම් පෙරේතයෝ ඉන්නේ පුතා. මේ තරම් පෙරේතයෝ ඉන්නේ. සිල් බිඳීමේ හැකියාව තියෙන ලාලිත්‍ය, පෙනුම, පැහැය මේ පුංචි වුන් සතුව, ගැටවර වයස සතුව, තාරුණ්‍ය නාඹර වයස සතුව තියෙනවා. ඒ නිසා අන් අයගෙන් වෙන බාධා මකාගෙන තමන්ගේ ජීවිතයේ ශික්ෂාකාමී තබාගෙන තමන්ගෙන් තමන්ට හානියක් වෙන්නත් නොදී අනුන්ගෙන් හානියක් එන්නත් නොදී ආරක්ෂා කර ගැනීමටයි සිල් ඕන. ඒ හින්දා ලපටි කාලේ සිල් ගන්නවා විනා නාකි සිල් ඕන. හිතුණත් බින්දින්න බෑනේ සිල්. නාකි අයට හිතුණට සිල් බින්දින්න නාකි ලොක් එකට හිතෙනවා හොරෙන් පොල් කඩන්න. පුළුවන්ද පුතා? බෑනේ. බෑ. ඒ විතරක් නෙමෙයි ඔක්කොම එහෙම තමයි. අය විස්තර කරන්න ඕනේ නෑනේ. හැම එකක්ම එහෙම. එතකොට හිතුණත් බින්දින්න බැරි කොට ගත්තත් නොගත්තත් සිල්නේ. ගත්තත් නොගත්තත් සිල්. එහෙනම් ජීවිතේ දැකදන අඳුනාගෙන නිවැරදිව රැගෙන යන්නට ලපටි ලාමක වයසේ ඉඳලා මව්පියන් දරුවන්ට සත් ආකල්ප මත පිහිටුවා හොඳ නරක කියාදී තරයේ ශික්ෂාකාමී කළා නම් ළමයා තේරෙන වයසේ ඒ ළමයාගේ ජීවිතේ ඉදිරියට හදනවා. නමුත් අද වර්තමානයේ ළමයා සිල් බිඳින්න කලින් බින්දවනවා මහ මිනිස්සු. නේද? මහ මිනිස්සු සිල් බින්දවලා ළමයාව එළියට දානවා. ඊට පස්සේ ඌ වැරදි ගමනකම යනවා. ආන්ගේ ගමන නිවැරදි කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගැඹුරු සූත්‍රයක සොඳුරු වැකියක් මම ඔබ වෙනුවෙන් තෝරගත්තා. ගැඹුරු සූත්‍රය කතමංචාඋසෝ සම්මා වායාමෝ ඉදාඋසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhavanāya pāripūriyā candaṁ janeti vājamati viriyaṁ ārabati cittam paggannāti padāti ti. දැන් මතක් වුණාද සූත්‍රේ? 6 පන්තියේ දහම් පාසල් පොතේ ඉඳලා 13 පන්තියේ දහම් පාසල් පොත දක්වාම මේක තියෙනවා. ඉස්කෝලේ 6 පන්තියේ පොතේ ඉඳලාම බුද්ධ ධර්මය BC කරන ළමයි 12 13 දක්වාම තියෙනවා. නමුත් මන් දන්නවා කවුරුත් දන්නේ නැහැ කියලා. අවබෝධ කරගෙන නැහැ. මේ සූත්‍රය ධම්සප්පවතුන් සූත්‍රය. ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව අද විතරක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ජීවමානව ඉද්දිත් මහා ප්‍රඥයන්ට අර අනිත් අයට තේරෙන්නේ නැහැ. ඒ ගමන සරියුත් හාමුදුරුවෝ ඉල්ලීමක් කළා මේක තේරෙන්න සරල කරලා දේශනා කරමු කියලා. දක්ෂතම දේශකයාණන් වහන්සේ තමයි සරියුත් හාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවෝ බණ කියනකොට ශ්‍රාවකයෙකුට දැනෙන දැනීම කොච්චරද කියනවා නම් ඒකට උදාහරණයක් කියනවා ලපටි ලාමක ලදරුවෙක් තුරුල්ලේ තියාගෙන අම්මා කෙනෙක් කිරිපොවනකොට පොඩි එකාට දැනෙන සතුට සැනසීම ප්‍රීතිය පෝෂණය යම්සේද ඒ වගේලු පුතා. ඒ තරම් ලගන්නාසුළු
නিত্য සැප පිණිස බුද්ධිය පිණිස හේතු වෙනවලු. බුදුහාමුදුරුවෝ ඒ ගමන සරියුත් හාමුදුරුවන්ට කීවා එහෙනම් විස්තර කරන්න කියලා ධම්සප්පවතුන් සූත්‍රේ. ඒ විස්තර කරපු සූත්‍රයේ පුතා ධම්සප්පවතුන් සූත්‍රයේ වාගේ 4 ගුණයක් විතර දිගයි. ඒ තරම් විස්තරාත්මකයි. ඒ සූත්‍රයට වෙන නමක් තියෙනවා. ඒකට කියනවා සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විස්තර කර කියන ලද සූත්‍රය. මන් තෝරගත්තේ ඔබට කියන්න ඒ සත්‍ය විභංග සූත්‍රයේ අවසාන සත්‍ය විස්තර කරපු තැන පොඩි කොටසක්. මොකක්ද අවසාන සත්‍ය? මොනවාද සත්‍ය 4? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දැන් ඔය සත්‍ය 4 අවබෝධ වෙන්න නම් මුලින්ම අවබෝධ වෙන්න ඕන දුක්ඛ සත්‍ය. දුක අවබෝධ වුණොත් නේ දුකට හේතු හොයන්නේ. ඊට පස්සේනේ දුක නැති කරන්නේ. ඒ නැති කරන්න හිතට ආවට පස්සේ දුක නැති කරන්න මාර්ග මොනවද කියලා හොයනවනේ. මම මේ කියන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ දුක නැති කරන්නට පාවිච්චි කරන්න කියපු මාර්ග 8න් එකක්. මාර්ගාංග තියෙනවා 8ක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මන්තිරු 8යි. කොහෙට යන්නද? නිවනට යන්න. තියෙන තැන දන්නවද? නිවන. නිවන තියෙන තැන දන්නවද? දැන් දලදා මාලිගාවට යන්න කියලා කිව්වොත් පුතා දලදා මාලිගාවට යන්න පුළුවන් මේ ඉන්න අයට නේද? මොකෙන් හරි ගියාකි, පයින් ගියාකි, වාහන එකක් ගියාකි, කරත් එකක් ගියාකි, මොකේ හරි ගියාකිනේ. තියෙන තැන දන්නවා, යන පාර දන්නවා. දැන් නිවන් යන්න හදන්නේ තැන දන්නේ නැතු. තැන දන්නේ නැත්නම් පාර දන්නෙත් නැන්නේ. කොහමද යන්නේ? නිවන තියෙන්නේ පුතේ Taman ළඟමයි. නිවන තියෙන්නේ Taman ළඟමයි. මම ඒකට චූටි උදාහරණයක් කියන්නද? නැත්නම් ඔක තේරෙන්නේ නැහැ. කොල්ලෝ දෙන්නෙක් වත්තක වැඩට ගියාලු. කොල්ලෝ දෙන්නෙක් වත්තක වැඩට ගිහිල්ලා උදේ ඉඳලා වතු හිමියා ඍසි පරිද්දටත් වඩා සිත් ගන්නා විදියට අර පැවරිච්ච වැඩ කොටස කළාලු. වතු හිමියාට ඇතිවෙච්ච සන්තෝෂයට උදේ හවස හොඳට සලකලා හැන්දෑවේ රුපියල් 3000 දුන්නලු. ඒකත් අරගෙන මගට එනකන් ඇවිල්ලා එතන වැඩිමල් ළමයා බාලෙක් කෙනාට කියනවා මල්ලි මට හදිසි ගමනක් යන්න තියෙනවා මං ඒක ගිහිල්ලා එනකන් ඔයා ගෙදර යන්න කියලා. මල්ලි ගෙදර යන්න යනවා. අරයා ගමන ගියා. මල්ලි ගෙදර යන ගමන් අතරමඟ තියෙන සොඳුරු බර කඩේකට ගියා. ගිහිල්ලා මුදලාලිගෙන් ඉස්සරෝම බඩුවක් ඉල්ලුවා. මුදලාලි මේ මිනිහගේ ඉහේ ඉඳලා කකුල් දෙක දක්වා බැලුවලු මෙහෙම. මොකක් ඉල්ලන්නද පුතේ? අර මිනිහා විස්මයට පත් කරලා මේ මිනිහාගේ ඉහළ ඉඳලා පහළට දෙතුන් වතාවක් බලන්න තරම් ඉල්ලපු බඩුව මොකක් වෙන්නේ නැද්ද? නෑ. ඔයාලා හිතපු එකක්වත් නෙමෙයි. ඔයාලා හිතුවන්නේ මට කියන්න මේ අහවල් එක කියලා. කියන්න තරම් පෞරුෂේ මදි හින්දා ඇතුලේ තියාගෙන හිටියානේ. නමුත් ඉල්ලුවේ මාරි පැකට් දෙකක් දෙන්නොක් කිව්වලු.
රුපියල් 3000 මිටු මොලවගෙන. මාරි පැකට් දෙක අරගෙන ඒක අතේ තියාගෙන අනිත් හාල් පොල් සීනි තේකොළ මිරිස් 3-5 ඕවා මෙව්වා අරගත්තලු 2000ක 1000ක් තියාගත්තලු. ඒකොල්ල මේවා බඩු මාළු දෙක දාගෙන ගෙදර යන්න ගියාලු. ගෙදරට යන දෙවට පාරේ ගෙදර දොරකඩට ඇවිල්ලා අම්මයි ළමයි දෙන්නයි බලාගෙන හිටියලු. ගස් අස්සෙන් පේනවා දෙවට පාරේ එනවා තාත්තා. චූටිය වුන් දෙන්න දිව්වා. දුවලා ගිහින් කඩුල්ල ගාව හිටගත්තා. කඩුල්ල ළඟ හිටගෙන පාර පැත්තට ඔළුව නමලා බලනවා තාත්තා එන දිහා. තාත්තා ප්‍රීතියෙන් පොඩි වුන් දෙන්න දිහා බල බලා ඇවිදිලා බෑග් දෙකම කඩුල්ල ළඟින් තියලා පුංචි වුන් දෙන්නව මෙහෙම අල්ලගෙන අත් දෙකෙන් දෙන්නවම ඉම්බලු. ඉම්බලා ඉඳගෙනම අර මාරි පැකට් දෙක අරන් දෙන්නගේ අත් දෙකට දුන්නලු. පොඩි වුන් දෙන්න මාරි පැකට් දෙක අරගෙන තාත්තගේ ඔළුව මෙහෙම අල්ලගෙන දෑතින් ඉම්බලු. මලු දෙකක් තරන් තාත්තයි පුතාලා දෙන්නයි අම්මා ඉන්න දිහාට ගෙදර පැත්තට යනවා. අම්මා ඉස්සරහට ඇවිල්ලා අර මලු දෙකක් අරන් ගෙදරට යනවා 4 දෙනා. ගේ ඇතුළට ගියාම තාත්තා රුපියල් 1000 දෙනවා. මේක තියලා තියන්නකෝ කියලා. තේ වක් කරගෙන මාරිත් කාලා තේ බීලා රැට උයා පියාගෙන කාලා සන්තෝෂයෙන් බුදිය ගත්තලු. එහෙම ගයක් තියෙන මිනිහෙක් පෙන්වන්න මට මෙතන. එහෙම ගයක් තියෙන මිනිහෙක් පෙන්වන්න මට මෙතන නෑ. එහෙම සොඳුරු හැඟීම් තියෙන මිනිහෙක් මෙතන නෑ. අර දවසේ කුලිය කරපු මිනිහනේ. අනිත් අර ගමන ගියපු මිනිහා. ගමන ගියපු මිනිහා ගියා පුතා හොරා රක්කු තිප්පොලකට. ගිහිල්ලා බිව්වා. බාගෙට බාගයක් ඉවර වෙන්න. බීලා ඉතුරු එකක් අරන් ඇවිල්ලා කඩෙන් ගෙදර ගෙනියන්න බඩු ටිකක් අරන් මල්ලේ දාගත්තා shopping එකේ. එල්ලගෙන දැන් එනවා පයින්. මිනිහට දැන් පාරේ කෙලින් එන්න බෑ. රාබොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්න විකාර ගතියෙන් රැවෙන්න වෙන්න ගෙදර යන්න පරානේ නැතියෙන් ඒ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අල්ලං හුටං ගජි ගතං මහ පාර මැද්දේ. ඕක අතීත දර්ශනයක්. ජන කවියෙක් දැකලා මිනිහෙකුගේ සිද්ධිය කවියා පැලේ ඉඳලා කියපු එකක්. හැබැයි වර්තමානයේටද ජීවමානයි පුතා. මේ සිද්ධියමනේ අතීත වර්තමාන අනාගත තුනටම මත්වෙනෙව්වා ගැනීමේදී සිද්ධ වෙන ඉරණම ඒකමයි. ඒකනේ බුදුහාමුදුරුවෝ මද ප්‍රමාදයට හේතු වෙන දේ ගන්න එපා කිව්වේ. මේ මිනිහා විසික්ක වෙවි ආවා පාරේ හැප්පුණා බඩු මල්ල වීසි වුණා. අත් දෙකවත් තියාගන්න වාරු නැති මිනිහා මුණින් අතට වැටිලා මූණ පොඩි වුණා. අහල පහල මිනිස්සු මේ කාට බැන ඉස්පිරිතාලට ගිහින් දැම්මා. ගෑණි ඒ ගෙදර ළමයි දෙන්නයි මග බලාගෙන ඉඳලා පොඩි උන් දෙන්න අඬලා අම්මා ගොඩක් වෙනිදාගත්තා. ගෑණි විවාහයක කරුමය ගැන මෙනෙහි කර බිත්තියට හේතු වෙලා හිටියා. රෑ 11ට විතර පණිවිඩයක් එනවා. මහත්තයා පාරේ වැටිලා ඉස්පිරිතාලේ යවුවා කියලා. ගෑණි එළි වෙනකන් ජීවිතයට උරුම වෙච්ච කරුමය ගැන පැරෙමින් දුක් වෙමින් ඉඳලා සමාජ අපවාදයෙන් අත මිදෙන්න පුංචි උන් දෙන්නත් කිහිලි ගන්නාගෙන ඉස්පිරිතාලට ගියා. ගිහිල්ලා බලනකොට අඳුරන්නවත් බෑ. මූණ ඉදිමිලා
තොල්පටවල් බතලාලවා පෙරලිලා දෙපැත්තට බටයක් දාලා වතුර පොන ළඟින් ගිහිල්ලා හිටගත්තා. ගෑණි ළමයි දෙන්නයි දිහා බලනකොට දෙකම්බුල් තෙමාගෙන කඳුළුවක් කෙරුණා. ඒක දැකපු ගෑණි හිතේ තිබුණු සියලු ද්වේෂයන් මකාගෙන සෙනෙහ බරව ඉසට ඉස තියාගෙන හයියෙන් ඇඬුවලු. අම්මයි තාත්තයි අඬනවා දැකපු පොඩි උන් දෙන්නා වාට්ටුව දෙකක් වෙන්න කෑ ගැව්වා. එතෙන්ට ආපු ඉස්පිරිතාලේ සේවකයෝ මේ කාලකන්නියෝ මෙවුන් හින්දා මොනවාට අඬනවාද? මෙවුන් මැරෙන එක නෙහොඳ කිව්වලු. සකල නිന്ദා අපහාස වේදනා දුක් කරදර පීඩා එක පවුලක අනිත් පවුලේ සතුට සැනසීම ප්‍රීතිය නිදහස නිර්වාණය උදා කළ දෙන්නාම මානව ලෝකේ තමන්මයි උදා කරගත්තේ. තමන්මයි නිර්මාණය කරගත්තේ. එහෙනම් නිවන තියෙන්නේ තමන් ළඟ, අපාය තියෙන්නේ තමන් ළඟ. අවදි කරගන්නේ තමන්මයි. එහෙනම් අවබෝධයෙන් ලෝකය දකින්න මං ඔබ වෙනුවෙන් මාතෘකා කළේ ඒ ආර්ය මාර්ගයේහි එක මාර්ගාංගයක් ඒ සම්මා වායාම යහපත් වෑයම මොනවටද? යහපත් වෑයම ජීවත් වෙන්න, නිදහසේ ඉන්න, සතුටින් ඉන්න, පෝසත් මිනිහෙක් වෙන්න, බුද්ධිමත් මිනිහෙක් වෙන්න, සතුට සැනසීම ප්‍රීතිය නිදහස සෞභාග්‍ය සපිරි ලෝකයක් තුලින් ලෞතුරා බුදුන් දැක නිවන් දකින්නට බෝසත් ගමනක් හදා ගන්නයි වීරිය කරන්න ඕන. ඒ වීරිය සරියුත් මහරහතන් වහන්සේ විස්තර කරනවා ආකාර හතරකට. එක අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් නොකරපු පාප කර්ම නොකරම ඉන්න වීරිය කරන්න. පුතේ මේ මෙතන ඉන්න ලප්පටි ලාමකයි ඉන්නව නේද? පව් අඩුවෙන්ම කරපු අය. අපි ඔක්කොම ඉපදෙනකොට එක පාපයක්වත් මිහි මඩලේ කරලා නැති නිකැලැල්ම සුන්දර ජීවිත අරන් ආවේ. කවුරුවත් එක ශික්ෂාපදයක් බිඳලා ආවේ නෑ පුතා. බිහි වෙච්ච දවසේ ඉඳලා ඉදිරියට එන්න තමයි සිල්පද බින්දේ. බිඳපු තරම ඔබයි දන්නේ. සිල් බිඳපු ප්‍රමාණය දන්නේ ඔබ. මන් දන්නේ නෑනේ. මහනුවර ගැටඹේ මෙවුන්දලා බිඳපු සිල් මන් දන්නවද? මන් දන්නේ නෑ. අපිට පේන්නේ වෙන පැත්තක් නේද? පෙන්නන්නේ පුතා වෙන එකක්නේ. පිටුව පෙරළුවට සීතා පොත දාන්නවා රාමා. අලු සින්දුවක් තියෙනව නේද පොඩි අහලා? තියෙනවා. ඔව්. පිටුව පෙරළුවට සීතා පොත දාන්නවා රාමා. ඒ ගීතේ අන්තිමට කියනවා පුතා පිට කවරේ දිහා බලලා පොත ගැන කියන්න බෑ කියලා. හාමුදුරු කෙනෙක් ලියලා තියෙන ගීතේ අලුත් ගායකයෙක් ගයන්නේ. මම ওই සින්දුව ඇහුවා හරි ලස්සනයි. මට අනිද්දාට තියෙනවා ඒ ගීතයේ සහිතව ගීත 10ක් ਵਿਚාරය කරන්න සම්බුත්තේගම. මම ඒ නිසා පාඩම් කරමින් ඉන්නේ මේ දවස්වල. හරි ලස්සනයි ඒ සින්දුව. මේ සමාජයේ දෝලණය වෙන එක එක සංස්කෘතීන්ගේ දකින්න තියෙන ඒවා.
කන විදලා කොණ්ඩේ පාට කරලා ඇවිදින ගිනි අවුවේ හිල් බාට ගල් තැලුම් මතුණු තාර වලින් බැහුවේ 550 ජාතකයම උන්ටයි බන කිව්වේ පොළවටත් වඩා බර උම්මයි මිනියට කර ගැහුවේ ලස්සන ගීතයක් ඇත්තම කතාවත් ඒකමයි පුතා අපිට මේ ජීවිතේ මතු පිට පේන්නේ ලෝකේ මතු පිට පේන්නේ අභ්‍යන්තරය බලන්න නුවණ ඕනේ ප්‍රඥාව ඕනේ එතකොටයි පූර්ණ මිනිහා වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒකයි අනුදැන වදාලේ දකින්න ලෝකේ දකින්න දැකලා හොඳට නිරීක්ෂණය කරන්න ඊට පස්සේ නිගමනයකට එන්න හොඳයයි සිතේ නම් ඒ මතම පිහිටන්න කිව්වා බෞද්ධයා හැම වෙන්න ඕන පුතා නැත්තම් මේ ආටෝපිත සාටෝපිත ඔයාලා බෞද්ධ නෙමෙයිනේ ඔයාලා බෞද්ධද ඈ අතරම මට කියන්නකෝ බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය කවුරු හරි මේ අද ගැටඹේ පන්සලට ඇවිල්ලා ඉන්න කාට හරි පන්සිල් තියනවද ඔය අටසිල් ගන්න අම්මන්ඩිලාට පන්සිල් තියනවද ඈ දැන් පහත් පව් කරලා ගිහින් අට ඉන්නේ අවසානයේ පුතා අටත් නෑ පහත් නෑ අට පහ නොදන්නා ජඩය කීයක කලේ ඈ අට පහ නොදන්නා ජඩය කීයක කලේ කියලා තියෙන්නේ නේද ලෝකේ රවටාගෙන ඉදිරියට යනවා අට දන්නෙත් නෑ පහ දන්නෙත් නෑ අවසානයේ අතරමං වෙනවා කල වැඩවල ජඩ බවක් තියෙන පහත් බවක් එහෙනම් අවබෝධයෙන් පුතා රකින්න ඕන ඇසිල් පන්සිල් පද පහ අපිට පේන්නේ නැතුවාට බරයි ගැඹුරුයි අපි දැන් ඔයා මම පන්සිල් දුන්නානේ ඔයාලා පන්සිල් සමාදන් වුණාද මම ආරම්භයේදී පන්සිල් දුන්නා නේද ඔව් පන්සිල් සමාදන් වුණාද මෙතන එක ගෑණියෙක්වත් මිනිහෙක්වත් පන්සිල් සමාදන් වුන්නේ නැහැ මොකද්ද කෙරුවේ ඇත්තටම කෙරුවේ මං කියපු එක ඔබට ඇහුණා ඇහිච්ච එක ඔබ කිව්වා ඇහිච්ච එක කිව්වා නිකම්ම හැමදාම ඒකනේ කෙරුවේ නැත්තම් සීලේ පිහිටියේ කවුද එක දවසක් ඇති පුතා සමාදම් වෙනවා නම් එක දවසක් ඇති ඔබේ හිතට දැනෙනවා එකක් හරි කැඩුනොත් ආන් ඒ කැඩිච්ච එක ඒ කැඩිච්ච දවසේදී වරද තේරුම් අරගෙන දිවි තියෙන තුරු මම අය මේ කැඩුණු සිල්පදේද කැඩෙන්නට නොදෙමි කියා නැවත අලුත් කරගන්න පුළුවන්. හැබැයි ඔබමයි රකින්න ඕන. ඔබමයි ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනපතිවරයා සුද්ධ බෞද්ධයෙකු විය යුතුය. පට්ටහොරු පුතා ලංකාවේ ජනපති වෙච්චි එකා හොරෙක් නේ පුතා. ජනපති වෙච්චි එකා හොරෙක්. සමහරු සල්ලාලියෝ මම් පහරන්නෝ බේබද්දෝ ස්ත්‍රී දූෂකයෝ එහෙම තමයි තියෙන්නේ. එහෙමයි තියෙන්නේ. අර ගීතේම කියනවා පොරි වතුර උඩ පාවෙනවලු වැලි යට යනවලු. සුදු පාටට පේනවා පුතා ඊට පස්සේ විලඳ විතරක් උඩ. ඔය සුදු ඇඳලා රංගපානේ උන් අපිට පේනවා. අර සමාජය වෙනුවෙන් දිරිය වඩාපු කැපකිරීම කරපෙවුන් යට ගිහිල්ලා. මේ වල් රටේ ස්වභාවය මං කිව්වේ. ඔබත් ඒකේ සමාජිකයෝ. එක එක පස්සේ යන මිත්‍යා දෘෂ්ටික ඇසින් බලා සමාව අවසරයි ගිහියෝ පමණක් නෙවෙයි පැවිද්දෝද මේ ගොඩේ වෙති. පැවිද්දෝද මේ ගොඩේ මේ මල්වත්ත තියෙනවා අස්ගිරිය තියෙනවා මාත් මල්වතු පාර්ශවේ සියන් මහා නිකායේ
මේ නිකාය 3 හදාපු එක මට හම්බ වෙනවා නම් පරසක්වල ගහනවා ඇත්තටම. මට දැන් හිතිලා තියෙන්නේ නිකාය 3ටම ගිනි තියන්න නැත්තම් කියලා. වෙන දෙයක් නෙමෙයි. මේ සම්බුද්ධ ශාසනය මේ තරම් ගරා වැටෙමින් ශ්‍රී ලංකාව පාපයට ඇදෙමින් හිඟා කන තැනට වැටිලා ලෝකයටම ණය වෙච්චි කොට හෙට අනිද්දා මේක පරජාතියකට පරදේශයකට උරුම වෙලා දාසයෝ වහල්ලු වෙන දවස පෙනිපෙනීම දම් වළඳා විජිනිපත තුරුළු කරගෙන සිටීමෙන් ඇති ඵලෙ මේකද බුදුදහම? මේක නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ ආරක්ෂා කළ යුතු යහපත් දේ ආරක්ෂා කරන්න. නොබිඳපු සිල් නොබිඳම ආරක්ෂා කරන්න. එතකොට පුතා පිරිපුන් සත්පුරුෂයෙක් ඉන්නේ. ස්වාමීන් වහන්සේ දැන් කොටසක් බිඳිලානේ. කමක් නැහැ. කොටසක් බිඳුනට කොටසක් තියෙනවනේ. නේද? මුට්ටියේ කට කැඩුනට බත්තු යන්න බෑද පුතා එකේ? බත් ඉව්වගේ. මුට්ටියේ කටනේ කැඩිලා තියෙන්නේ. කලේ කටේ කොටසක් කැඩෙනවා. වතුර ගේන්න බෑද? පුළුවන්. චේන් එකේ පුරුකක් අයින් කළාට චේන් එක විසිකන්න ඕනද පුතා? නෑ. මේ ඉන්න හැම මිනිහෙක්ම ලෝකේ වටිනවා. නොවටිනා එක මිනිහෙක්වත් නෑ පුතේ. මේ ලෝක ධාතුවේ නොවටිනා එක මිනිහෙක්වත් නෑ. හැම මිනිහෙක්ම වටිනවා. ඒ මිනිහාගේ වටිනාකම් ටික අපි ගන්න ඕන. ඒ මිනිහාට දැනිලා වටිනාකම උපමට්ටම් කරන්න ඕන. ඒක රකින්න ඕන. එතකොටනේ වටින්නේ. කට කැඩුණු කලේ වුණත් ප්‍රයෝජනයට ගත්ත හැකි කට කැඩුණයින් පස්සේ හරි ආරක්ෂා කළොත්. තියෙන්නේ කට කැඩිච්ච එක පමණයි නම් ඒකත් බිඳුනොත් ඒකත් බිඳුනොත් ඔක්කොම ඉවරයි. එහෙනම් ආරක්ෂා කරන්න ඕන. අපි අපේ ජීවිතය. ඒ හින්දා එක නොකරපු පව් නොකරම ආරක්ෂා වීම, දෙක කරපු වැරදි නවත්තන්න වීරිය කිරීම. කොටසක් කළාට පව් නොකරපු කොටසක් තියෙනවානේ. මන් දන්නවා මෙතන හොරකම් නොකරපු අය ඉන්නවා. බහුතරයක් හොරකම් කරපු අය ඉන්නේ. ටිකක් ඉන්නවා හොරකම් නොකරපු අය. සත්තු නොමරපු අය මෙතන ඉන්නවා. හිතාමතා ස්වකීය හිත මෙහෙवला සත්තු නොමරපු අය ඉන්නවා. කාමය වරදවා හැසිරිච්චි නැති අය මෙතන එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඇති. ඒ හැබැයි තවම බහතෝරන් නැති ළමයි. අනිත් ඔක්කොම කාමයේ වරදවා හැසිරීමේ වරදට අහු වෙලා ඉන්නේ. සුදු මහත්තයා. මම පුතාට වයස කීයද දැන්? අවුරුදු 10යි. ඔව්. මේ පොඩි එකා 100,000 වර කාමයේ වරදවා හැසිරීලා තියෙනවා. මේ ඉන්න අයත් එහෙමයි. මම පුතේ. මම පුතාලා ගෙදර ෆෝන් කීයක් තියෙනවා? බොරුවක් කිව්වේ මම පුතා. නිශ්චිතව දෙන්න උත්තරයක් තියෙද්දි තුනක්ද කොහෙදෝ තියනවා කියලා කිව්වේ. හොඳයි මම පුතා වාඩි වෙන්නකෝ. මන් දන්නවා ෆෝන් තියෙන බව. මන් දන්නවා මම පුතත් ෆෝන් ගන්නා බව. ඒ අරගෙන ඒ ෆෝන් ඔබලා මම පුතා කාටවත් දුරකථන ඇමතුම් දෙන්නේ නැහැ කියලාත් මන් දන්නවා.
මොකද්ද ෆෝන් එක අරන් වඩාත්ම කරන්න කැමති? කාටූන් බලනවද ගේම් ගහනවද? සුදු මහත්තයා හොඳයි. මම මේ සමස්තය අරමුණු කරගෙන චූටි පුතාව ගත්තේ. මේ මුළු සමස්තයම එහෙම. ගේමක් ගහනකොට මේ වයසේ ළමෙක් අධ්‍යාපනික වශයෙන්, සමාජීය වශයෙන්, ආගමික වශයෙන්, සෞඛ්‍යමය වශයෙන් මේ දරුවාට ඇති ඵලය කවරේද? මොකක්වත්ම නැහැ. දරුවාගේ කාලය, දරුවාගේ ශ්‍රමය, දරුවාගේ ධනය, දරුවාගේ පවුලේ ධනය මේ සියල්ලම නැති වෙනවා. ඒ සියල්ලම නැති කරලා වැය කරලා දරුවා ලැබුවේ ඉන්ද්‍රිය තෘප්තිය පමණමයි తాවකාලික. ඒකත් පළක් නැති. කාමයේ වරදවා හැසිරීමේ එක කොටසක්. ඒ කාමයේ වරදවා හැසිරෙනවා කියනකොටම අපේ ඔළුවට එන්නේ පුතා එකයි. නේද? ඈ? වල් කොමේ ගියා කියන එක විතරමයි එන්නේ. අනිත් ඒවත් වල් තමයි. අර වැඩෙත් වල්නේ. ඈ? කලෙලියක් නැති ඒ වැඩේ වල්. ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, ශරීරය පිනවීම, මනෝභාවයන් පිනවීම කියන ෂඩ් ඉන්ද්‍රියයන් පිනවීම කාමය. ඒක වැරදි විදිහට පිනවීම කාමය වරදවා හැසිරීම. හරි විදිහට කමක් නැහැ. වැරදි විදිහටයි හොඳ නැත්තේ. මිනිස්සු කන්න ඕනනේ නේද? සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. සියලු සත්වයෝම සුඛිත මුදිත වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි සුඛිත මුදිත සතෙක් හැදෙන්න නම් සබ්බේ සත්තා ආහාරට්ඨිතික. සියලු සත්වයන්ම දිවි රකින්නේ ආහාරය මත. එහෙනම් කෑම ඕනේ. මොනවටද? දිවි රකින්න පුතේ. කෑම ඕනේ දිවි රකින්න. ලස්සන වෙන්න නෙමෙයි. අර ටීවී එකේ පෙන්නන්නේ ගෑනු අම්මන්ඩිලාට ලස්සන රූපයක් හම්බෙන්න මෙව්වා කණ්ඩ. මෙව්වා අඹරලා ගාන්න. කඹුරාපියව් වඩේ. ට්‍රික් විතර. කරුමෙට හම්බෙච්චි මේ ජීවිතේ අය මාරු කෙරුව හැකිද පුතා? සංසාරගත කර්ම දෝෂයකට හම්බෙච්ච මේ ජීවිතේ අය මාරු කෙරුව හැකිද? මාරු කරන්න බෑ. ඕනෑම විශේෂඥයෙකුට කියන්නකෝ අම්මා කෙනෙක් ගැබ් ගත් දවසේම දන්නා වෙදකමක් කරලා හම්බෙන්න ඉන්න එක කොල්ලෙක් නම් කෙල්ලෙක් කරන්න කියලා. ගැබ් ගත් දවසේම හරි කමක් නැහැ. අඳුර ගන්න පුළුවන් තාක්ෂණයක් භාවිතා කරලා අඳුරගෙන එහෙම නැත්නම් වයසින් මුහුකුරා එත්ම අඳුර ගන්න දිනේට මාරු කරන්න කියන්නකො පුළුවන් නම් මාරු කරන්න බෑ ඒක. මේ ජීවිතේ හම්බෙලා තියෙන්නේ කර්මානුරූපව. ඒක වෙනස් කරන්න බෑ. එක ස්ත්‍රියක් නැත්නම් පුරුෂයෙක්. මේ රූප ස්වභාවය ඒකම තමයි. ජීවත් වෙන පරිසරය අනුව පාට පැහැය පොඩ්ඩක් මාරු වෙයි. හැබැයි ඒ මිනිසාම වෙනස් කරන්න මාරු කරන්න බෑ. ඒක කර්මයාගේ නියාමය. එඳ අවබෝධයෙන් පින්නතුනි ලැබිච්ච ජීවිතය පන පිහිටුවා වැරදි කරන්නේ නැතුව ආරක්ෂා කරන්න ඕන. අපි සිල් රකින්නවා වගේ පෙන්නුවාට සිල් රකින්න. හැබැයි සිල් රකින්නවා වගේ පේනවා. ඔය මේ මෑත භාගෙම ලියාපු ගීතයක තියෙනවා පොඩ්ඩියේ අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි වැරදිද කොම බක්මහේ කෝල් බිජු පුපුරන දාක නංගියේ අම්මගෙන් උඹ ඉල්ලන වදගේම
තනේ කඩා විසිකර පත්තිනිවිනම් අනේ හාමතේ අපි මැරිලායේ නම් වනේ පැරෙන්නේ වන පල විසවිනම් නගේ දැන් යමන් පඬිපුර ගිනි තියපන් සතා කියා ඉඳ හිටකදී ඇවුනාට කතා හදන උන් සේරම බෝසත්ද යකා වැෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට දන් කඳ නැති දාට රන් කඳ වී පෙනිලා ලොකු හාමුදුරුවෝ ඉඳ හිට බණ පද එව්වා මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බණ කතාවක් බුදුගේ ලිව්වා රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැව්වා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා ඒ ගීත රචකයෝ දාර්ශනිකයෝ හඳුරු ඇත්තටම සමාජ විද්‍යාඥයෝ දාර්ශනිකයෝ බලන්නකො දැකලා තියෙන විදිහ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මේ ගීතේ ලියලා තියෙනවා. ඒ සිදුවීම හොඳට අධ්‍යයනය කරලා මේකේ කියනවා ඕනෑම බරපතල වරදක් කළ කෙනෙකුට වුණත් නිවැරදි වෙන්න පුළුවන්. මායාකාරී ලෝකේ නිවැරදි ලෙස රඟපානෙවුන් බහුතරයක් වැරදිකාරයෝය. මේ එලිමහනේ වැරදි කරනෙවුන් සත්භාවයෙන්ම වැරදිකරුවෝ නොවේ. ඔව් මට කියන්නකෝ සමහර දිසාපති මේක සමහර කියන වචනේ අපි මුලට දාමු. සමහර දිසාපති වරුන්ගේ ගෙදරකට ගියොත් ඔය දිසාපතිගේ ගේ හදලා තියෙන්නේ එක ලී කෑල්ලක්වත් සල්ලි වලට අරන් නෙමෙයි. මෙතන දිසාපතිවරු ඉන්නවද දන්න? ගෙදර ගිහිලා උඩ බලාපන් කියන්නේ. OIC මහත්තුරු, DIG මහත්තුරු, ඇමතිවරු, മന്ത്രിවරු මේ වාගේ බලලත් නිලලත් සම්භාවනීය යයි සමාජයේ ඉදිරියේ රංගපාන පට්ටහොරු මේ දෙරණේ බොම රංගපානවා. නළුවෝ වාගේ රංගපානවා පුතා. හැබැයි චිත්‍රපටිය ලියන්නෙත් ඔබමයි, අධ්‍යක්ෂණයත් ඔබේමයි, තිර රචනයත් ඔබේමයි, රංගපාන්නෙත් ඔබමයි, අන්තිමට නරඹන්නෙත් ඔබමයි. ඇත්ත රංගපෑම නරඹන්නෙත් ඔබමයි. මවාපු රංගපෑම ලෝකෙට පෙන්වුවාට ඇත්ත චරිතය බලන්නේ ඔබමයි. එහින්දා එදා දවසට පුතා කම්පණය වේ නම් එදා දවසට කම්පණය වේ නම් සසරේ අතරමං වෙනවා. බුදුහාඳුරු අනුදැන වදාලේ න කම්පති, කම්පණය නොවෙන්න ජීවිතය හදන්න. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති අශෝකම් විරජංකේ මං ඒතම් මංගල මුත්තම. මංගල්‍යයක් වන්නට කම්පණය නොවන හිතක් ඇතිව අෂ්ටලෝක ධර්මය සමසිතින් මැද වෙතින් පිළිවෙතින් රකින්න පුළුවන් නම් ඒ ශ්‍රේෂ්ඨ මිනිහා. නමුත් පුතා බොහෝ දෙනෙක් මේ අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා වෙවි
ලෝකය මුලා කොට අසත් භාවයෙන් අසත්පුරුෂ ගමනක් යන අය වැඩි. ඔබ කළ පව් ඔබට පේනවා. ඔබ කළ පින් ඔබට පේනවා. පින පෝසත් කරන්නට වීරිය කරන්නා සේම පව අතාරින්න වීරිය කරන්න. හරි ලේසි මේවා. මං අවුරුදු 23 මහාන වුණා. මං අවුරුදු 23 මහාන වුණා. ගොඩාක් විරුද්ධ වුණා මගේ යාළුවෝ යෙහෙලියෝ. මහාන වෙන්න එපාම කියලා. මගේ ගිහි කල මං කවදාවත් ගුරුවරයෙක්ගෙන්වත් මිනිහෙක්ගෙන්වත් ගුටියක් කාලා නැහැ. මට ඉස්කෝල ජීවිතේවත් කවුරුවත් ගහලා නැහැ. අතවත් තියලා නැහැ. මං ගුටි කන වැඩ කරලම නැහැ. එහෙම ආපු මගේ ජීවිතේ දහම් පාසල ඇතුලේ හැදිලා මගේ හිත කිව්වා මහාන වෙන එකමයි හොඳ කියලා. ඊට පස්සේ මම මහාන වුණා. 23 වෙනි වියේදී මට කිව්වා තව අවුරුදු දෙකක් තුනක් කොහොම ඉවසලා ඉන්න මහානකම ගණන් ගන්න නෑ දැන්. හාමුදුරුවෝ උඹ ගණන් ගන්න නෑ වර්තමාන. ඒ හින්දා මහාන නම් වෙන්න එපා කිව්වා. මට මතකයි දිග්ග හාෆ් සීට් කොළ ලියලා එවලා තිබ්බා. මහාන වෙන්න එපා කියලා. යහළුවෝ යෙහෙලියෝ. ඇයි මේ අවුරුදු 25ක් 26ක් වෙනකන් ඉන්න කිව්වේ මට? කසාදයක් බැඳගෙන සන්තෝෂෙන් ඉන්න කියන්න මේ. මේ මධ්‍යම පළාතට ඇවිල්ලා නුවර දිහා අර මා රූස්ස කන්ද පල්ලෙහා හීන් අට්ටාලයක් ගහගෙන ගොර කණ්ඩක් වාගේ එකක් එල්ලාගෙන රිංගාගෙන ඉන්නකොට අර මහා කන්ද ඇවිල්ලා සමතලා කොට මිහි මඩලේ එහෙම එකෙක් හිටියාද ඒවත් දන්නේ නැති තැනට වැළලෙන්න තිබ්බා. ඔව්. මම බැරි වෙලාවත් එහෙම කරගත්තා නම් මේ ආසනේ කවුරු තියන්නද? මේ ආසනේ දැන් මං එනකන් පාර දිගට මං එද්දි වාහනේ ගමන වේගය අඩු වෙන තැන්වලදී මාව පේනවනේ. පදික වේදිකාවේ ඉන්න වාහනවල ඉන්න මිනිස්සු මෙහෙම වන්දනා කරලා ඔළුව නමන. ඒ පූජනීය බව ලබන්න පින්නතුනි නිකම් බෑනේ. ඒ උත්තරීතරත්වයේ ගෞරවය අභිමානය සතුට සැනසීම ප්‍රීතිය මල්වත්තේ මහානායක හාමුදුරුවන්ගේ අනුනායක හාමුදුරුවන්ගෙන් අස්ගිරියේ මහානායක හාමුදුරුවන්ගෙන් අනුනායක හාමුදුරුවන්ගෙන් තුන්නිකායේම මහානායක හාමුදුරුවරුන්ගෙන් අනුනායක හාමුදුරුවරුන්ගෙන් අහන්නකෝ මට තියෙන සතුට තියනවාද මැනලා බලන්න පුළුවන් නම් මොකකින් හරි මැනලා හරි මට තියෙන සතුට තියනවාද? මට පුදුම සතුටක් සහ නිදහසක් පුතා. ඇයි මට දායක සභාවක් නැහැ. තිබ්බු රස්සාවත් එපා කියලා මං ඉල්ලා ආස්වීම දීපු දවසේ ඉඳලා රැකියාවකුත් නැහැ. නිලතල තාන්න මාන්නත් නැහැ. මං සරල සුන්දර නිදහසේ ඉන්න කෙනෙක් හින්දා ගැටලු අඩුයිනේ. ප්‍රශ්න අඩුයිනේ. වේදනා අඩුයිනේ. පැවුල් අඩුයි. බැඳීම් වැඩි වෙන්න නිලතල අල්ලන්න බඩු භාණ්ඩ එකතු කරන්න දුක වේදනාව පසුබෑම පසුතැවිල්ල ත්‍රාසය බීතිය මිනිහා වටේ එකතු වෙනවා මිනිහට නිදහස නැති කරන. හැබැයි ඒවා මට නැත්තටම නෑ නෙමෙයි. නමුදු මේ සමස්තය ගත් කල මං ඉදිරියෙන් මං එතෙන්ට එනකන් ආවා. මං ඉතුරු ටිකත් කොහොම හරි යන්න වීරිය කරනවා. අදටත් මගේ අම්මා මන් දිහා බලලා මන් දන්නවා. දරුවෝ 9 දෙනා දිහා බලලම සතුටු වෙනවට වඩා මන් දිහා බලන්නේ සතුටු වෙන්නේ. මන් දිහා දැකපු ගමන්ම සාදු හිතක් පහළ වෙනවා අම්මට. පැහැදිලි නිර්වාණගාමී පින් සිතක් පහළ වෙනවා.
ඒ භාග්‍ය මවක් වෙනුවෙන් පියෙක් වෙනුවෙන් දරුවෙකුට දෙන්න පුළුවන් නම් ඒ දරුවා කීර ණයෙන් දහඩිය ණයෙන් නිදහස් වෙනවා පුතා. නිදහස් වෙනවා. ඒ හින්දා දිවි ගමනේදී කළ යම් පාපයක් තියෙයි නම් වරදක් තියෙයි නම් ඔබම දකින්න. මම උදාහරණයක් කියන්නම්. මේ පන්සලේ කටින පින්කමට කීයක් විතර යනවද? කීයක් විතර යනව ඇද්ද සාමාන්‍ය දල වශයෙන්? දායකයෝ නැද්ද මෙතන? කො භාණ්ඩාගාරික මහත්තයා? දායක සභාවේ භාණ්ඩාගාරික මහත්තයා ඉන්නවද මේ ඉසව්වේවත්? මෙවර කටින පුණ්‍යෝත්සවය සඳහා කීයක් වැය වීද කියලා අහන්න මට. අපි කියමු දල වශයෙන් ලක්ෂ 15යි කියලා. නිකන් හීනයක් වාගේ හිතේ තියාගන්න ලක්ෂ 15යි. සිගරට් එකක් කීයද? ස්වාමීන් වහන්සේ අපි නම් දන්නේ නෑනේ අප්පා. සිගරට් බොන කවුරුවත් මෙතන නෑ. ඔව් තෝල්පොටවල් දිහා බලනකොට මට පේනවා හොම්බට ගිනි තියාගත්ත ගොම්බස්සෝ කීයක් විතර ඉන්නවද කියලා. ඔව් හොම්බ පුච්චාගෙන දැලි අඟුරු වාගේ හදාගත්ත එකාලා කී දෙනෙක් ඉන්නවද කියලා මගේ ඇහැමානේ පේනවා. එලිමහනේ තව කොච්චරක්ද නේ? පින්නතුනි 125යිලු. සිගරට් පහක් බිව්වොත් 600යි. දල වශයෙන් අවම. මාසයක් බිව්වොත් 18000යි. මම මේ ළඟදී පන්සලක බණකට ගිහිල්ලා පොඩි පන්සලක් යෝජනාවක් කළා. ලබන වර්ෂයේ කටින පුණ්‍යෝත්සවය සිගරට් බොන අය 10 දෙනෙක් බාර ගන්න. දැම්ම වීරිය කරලා ජනවාරි මාසයේ වෙනකොට සිගරට් බොන එක නවත්තන්න. 18000 එව්වා 12ක් 2,10,000යි කියමුකෝ. 2යි කියමුකෝ ලක්ෂ 2යි. 10 දෙනෙක් එක්කහු වුණාම ලක්ෂ 20යි. මෙහෙ කටිනට ගිහිල්ලා තියෙන්නේ ලක්ෂ 15යි නම් තව 5ක් ඉතුරුත් වෙනවා. බලන්නකෝ වරදේ ප්‍රමාණය අපිට තේරෙන්නේ නැතුවට නොසිතා ගිනි තියන ජීවිතයට ගිනි තියන්න වැය කරලා තියෙන ප්‍රමාණය කොල්ලෝ 10 දෙනෙක් ලක්ෂ 20ක්. ගයක් හදලා පූජා කරන්න පුළුවන් නේ ඈ? ගයක් හදලා පූජා කරන්න පුළුවන්. චෛත්‍යයක් හදලා පූජා කරන්න පුළුවන්. ආවාස කුටියක් හදලා පූජා කරන්න පුළුවන්. නමුත් අපේ හිත ඉඩ දෙනවද? අමාරු වැඩක්ද? පාඩු වෙන එකක්ද? මොකක් හරි දුර්වල වෙලා කෙලසිලා යයිද? නෑ පුතා. ඒක නවත්තනවත් එක්කම්ම සතුට, සැනසීම, ප්‍රීතිය ජීවිතයට එනවා. ආර්ථිකයට වටිනාකමක් එනවා. ගෞරවය, අභිමානය, කීර්තිය Tamanට දවසින් දවස ගේ ඇතුලේ ජීවත් වෙන වප ශරීරයේ ගලාගෙන එනවා. ශරීර සෞඛ්‍ය දවසින් දවස නිරෝගිමත් භාවයටපත් වෙනවා. පවුලේ සමගිය නිරතුරුව වැඩි වෙනවා. දරුවන්ට නිවැරදි ආදර්ශ සම්පන්න තාත්තෙකු වැඩිහිටියෙකු වීමේ වාග්ය එනවා. මේ සියලු සුබසෙත සැලසෙන මේ වරද ඇතෑරියොත් මොනතරම් ලෝකයට ලාභයක්ද? පිහිටක්ද? සේවයක්ද? මානව ලෝකයේ මොනතරම් අවදි කළ හැකිද? හොඳට බලන්න. ඔය සල්ලි ඔක්කොම පින්වතුනි එංගලන්තයට යවන්න. ඔය සල්ලි ඔක්කොම එංගලන්තයට යවන්න. සිගරට් බොන පුරවැසියෝ ලංකාවේ ලක්ෂ දෙක හැම අවුරුද්දේම එංගලන්තයට යවනවා. හැබැයි හැම අවුරුද්දේම තමන්ගේ දරු පැටවුන්ට උගන්වන්න වියදම් කරලාද? දන් දෙන්න,
පින් කරන්න වියදම් කරලාද? තමන්ව නිරෝගී මිනිහෙක් කරගන්න පවුල නිරෝගී කරන්න වියදම් කරලාද? නෑ. දුෂ්චරිතයට මොනතරම් අපි ලැබිද බලන්නකො. ඒකනේ බුදුහාමුදුරුව අනුදැන වදාලේ චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදාතේ. මේ වරදින් අත මිදෙන්නට වීරිය කරන්න ඡන්ද කැමැත්තෙන්ම ඔබම කැමැත්තෙන් මට බෑනේ ඈ මයි පුතා කරන වරදක් නවත්තන්න මට පුළුවන්ද පුතේ? මට බෑ. වරදේ ආදීනව කියන්න පුළුවන්. වරදේ ස්වභාවය කියන්න පුළුවන්. ඒක Tamanට අවබෝධ වෙලා ඒ වරදින් අත මිදීමේ අයිතිය තියෙන්නේ ඔබට. එහෙනම් අත මිදෙන්න වීරිය කරන්න. මේ වාගේ දුෂ්චරිත මම ඔය එකක් මතක් කරනවා. තව කොච්චරද බලන්නකො. මේ ඉන්න අය අතරේ අනියන් සම්බන්ධතා තියෙන කුලංගනුන් කොච්චරද? ඔක්කොම සමිති කුලංගන සමිති අප්පා. කුල අංගන. කුලේ වැටෙයි දැනගෙන කල් ඇරපන්නේ කියලා කවියක් තියෙනවා අහලා තියෙනවද? ඈ? ගෑනුන්ටම කියපු එකක්. අහලා නැද්ද? මං හරියට හොයනවා ගෑනුන්ට කියපුවා. අයියේ මට චෝදනාවක් තියෙනවා හාමුදුරනේ ගෑනුන්ට බයිනවලු බණ කියනකොට. වැඩිපුර ගෑනුන්ට බයිනවලු බණ කියනකොට කියලා මට චෝදනාවක් තියෙනවා. පුතා කසාද බැඳපු පිරිමියෙකුට වැඩියෙන්ම බැනපු ගෑණි කවුද? ඈ? කසාද බැඳපු පිරිමියෙකුට වැඩියෙන්ම බැනපු ගෑණි කවුද? තමන්ගේ ගෑණි. රට්ටපහක ගෑනු ගැන හිතනවා. එච්චර හිතන්න ඕනේ. කසාද බැඳපු පිරිමියෙකුට වැඩියෙන්ම බැනලා තියෙන්නේ තමන්ගේ ගෑණි. කසාද බැඳපු ගෑණියෙකුට වැඩිපුරම බැනලා තියෙන්නේ තමන්ගේ මිනිහා. දරුවෙකුට වැඩිපුරම බැනලා තියෙන වැඩිහිටියා අම්මයි තාත්තයි. ශිෂ්‍යයෙකුට වැඩිපුරම බැන්න ගුරුවරයා ඒ ශිෂ්‍යයාගේ ගුරුවරයා. හේතුව ඇයි? වැරදි නිවැරදි කොට නිවැරදි ගමනකින් ජීවිත ලස්සන කරන්න පුතා. ගැහණියට තියෙන කාර්යභාරය සේවය ගෑණියෙකුගේ මොන තරම් වටිනවද ලෝකෙට කියලා ගෑනු දන්නේ. ගෙදර බුදුන් අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා පුබ්බා චරියාච උච්චරේ මුල්ම ගුරුවරිය අම්මා. මේ උදාර මානව සම්පත මානවයාව ඍජු නිවැරදි නිර්වාණගාමී පාරක තියෙන උත්තමාවියනි. නමුත් ඇයට කුලප්පුව නම් උම්මත්තක භාවය නම් කාටද පුතා කියන්නේ? ජාතියක ජීවය අම්මා. මේ සියලු වරම් ලත් ගැහණිය නොමග ගිහිල්ලා නම් මිත්‍යා දෘෂ්ටික නම් ඒ ජාතියට හෙටක් නැහැ. දරුවෝ මරණ තරමක් මරන්නේ පිරිමින්ට වඩා ගැහණුනේ නේද? ගබ්සා ප්‍රතිබොන්නේ උපත් පාලන සියලුම ක්‍රමවේද පාවිච්චි කරන්නේ වැඩිපුර 99%ක්ම කාන්තාව. මිනිහා ඉදිරියේ මුණ දිහා බලාගෙන දරුවෝ 4 දෙනෙක් හිටියට වැඩි නෑ කියලා ගෑණි කිව්වොත් එහෙම මිනිහා නිහතමානීව කොහොම හරි දුක් විඳලා හම්බ කරලා කණ්ඩ දෙනවා කියන අදිෂ්ඨානයට එනවා. ඔව්. එහෙම එනවා ගෑණිගේ අර වචනේ ඉදිරියේ මෛත්‍රිය උපදවාගෙන මිනිහා කොච්චර දුක් විඳලා හරි මං කණ්ඩ දෙනවා කියන තැනට එනවා. පිරිමි සංසාරේ පින් කරලා ඉපදිලා තියෙනවා. ඒ සසර පින මත මේ මිනිස්සු කවදාවත් නෑ තෝන මේනේ මන්නේ කණ්ඩ හොයන්න ඕන දෙන්නෙක් ඇති අනිකේ මරාපිය
කියලා එක පිරිමියෙක් හරි කියයිද මේ ලෝකේ? කවදාක්වත් කියන්නේ අර ගමින් ගමට ගෙදරින් ගෙදරට යන මිනිමරු නෝනා ඇවිදිලා මෙතනත් ඇති මේ මිනිමරු නෝනලා ඉන්නව නේද? මිඩ්වයිට් නෝනලා ගම්බද ගෙන්ගෙට ඇවිද ඇවිද පෙති විකුණ ගුලි විකුණ කරල් විකුණ මානව සංහතියට ආදරය කෙරුවා. ඒකොල හතර හන්දි කොර වෙනකොට පන්සලට ඇවිල්ලා උඩ දිසාවේද යට දිසාවේද උතුරු දිසාවේද දකුණු දිසාවේද නැගෙනහිර දිසාවේද බටහිර දිසාවේද ආදී දස දිසා භාගයෙහි සියලු සත්වයෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන් දකිත්වා. හයිය තිබ්බ කාලේ මරාපු එවුන් හැර අනික් එවුන්ට කියන්නේ මේ සුවපත් වේවා කියලා. හම්බෙයිද? හම්බෙන්නේ නැහැ. ලෝදියේ පැහෙන්නේ. මම බලාන හිටියා පුතා ගබ්සා පෙත්තක් බීලා ගර්භාෂගත වෙනකොට ඒ විස අර කලල රූපේ චූටි ලේ කැදල්ලක් කොහම නහර වැල් වලින් හැදිලානේ තියෙන්නේ. අර ලේ කැදල්ල දඟලනවා පුතා පුදුම දඟලිලා. ගර්භාෂය ඇතුලේ දඟලලා එකපාරටම ටක් ගාලා මෙහෙම කඩා වැටෙනවා. ටික වෙලාවක් යනකොට කළු පාට වෙලා දියරයක් වාගේ දිය වෙලා යනවා. ඊට පස්සේ තමා පුතා මහරෝහලට බඩ හොදන්න යන්නේ. ඔය අපරාධයට හෙන ගහනවද නැද්ද? මං සුද්ධ සිංහලෙන් කියන්නේ. ඔය අපරාධයට හෙන ගහනවද නැද්ද? ලෝදියේ පැහැෙනවද නැද්ද? හතර අපා දුක් විඳිනවද නැද්ද? නාකි වෙලා දෙපට නැමිලා සලුවක් ලාපු පමණින් පව් සමා කළ හැකිද? උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ. ඇයි? නෙළුම් මලක් අරන් නාග ලෝකේ ඉඳලා නයිත් වෙන හින්දා. ඔව් වැන්දොත් නිවන්. අර කරපු ඔක්කොම ඉවරයි. එහෙම මහා දූරදර්ශී මිත්‍යා දෘෂ්ටික මත බෝ කරලා මේ සමාජය ඇතුලේ පොඩියෙකුට සිල් ගන්න කියලා කියපු ගමන් තරුණ වයසට කිව්ව තව කල් තියෙනවනේ. සිල් ගන්න තව කල් තියෙනවලු. මේ උන්දලගේ හිතේ තියෙන්නේ නාකි වෙච්චාම කරන වැඩක් ඒක කියලා. ඒක නාකි වෙච්චාම නෙමෙයි. මේ ලපටි ලාමක සොඳුරු හීන් කාලේ ඉඳලා පුතා සිල් ඕන. අපිට එහෙමනේ ඉස්සර. මව්පියෝ ඉඳගෙන ඉන්නවා නම් බිම කොල්ලෙකුට පුටුවේ ඉඳග හොඳ නෑ. පව් සිද්ධ වෙනවා මයි පුතා. අරුව බිමින් තියෙනවා. ආචාරශීලී ශික්ෂාකාමී පින්වත් බෝසත් මානවයෝ නිර්මාණය කරපු පෙදෙන් බුදු සිරිතෙන් පිදු ශ්‍රී ලංකාව මේක. නමුත් පුතා අපි ඒ ලංකාවට සාප කළා. ඒ ගුණවත් ලංකාවට සාප කළා. සාප කරලා ඒක විනාශ කළා. විනාශ කළා මිත්‍යා දෘෂ්ටික වැරදි මාවතක ගියා. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා දෘෂ්ටිකයා වැරදි දේ හරි කියලා තෝරාගෙන හරි දේ වැරදි කියලා තෝරාගෙන වැරදි දේ අයින් කරලා හරි දේ අයින් කරලා වැරදි දේ මතම ජීවිතය පෝෂණය කරනවා. බලන්නකෝ අරක්කු බාර ඔක්කොම කාගේද? අමාද්දීප සංවිධාන තියෙනවා පුතා. මතින් තොර හෙටක් කියලා රාජ්‍ය මද්ද්‍රව්‍ය විරෝධී බලකාය කියලා එකකුත් තියෙනවා. මද්ද්‍රව්‍ය විරෝධී ජනාධිපති බලකාය. ඇමති බලකාය. කාගේද බාර් ටික?
මේ නුවර තියෙන බාර් කාගේද පුතා? අර අසංක පියමන්ත පීරිස් කියන්නේ බුදුහාමුදුරුවෝ දලදා මාලිගාවේ ඉඳලා බලාගෙන ඉන්නකොට මහ වීදියේ ඔබ වහන්සේට පේනවා ඇති. සුරා සල්වල පොදි කන සෙනග බුදුන් වඳිනවාට වඩා මහ වීදියේ සුරා සල්වල පොදි කනවා ඔබ වහන්සේට පේනව නේද කියලා අසංක අහනවා. නුවර වැවට ගලාගෙන එන හෝටල් වල කුණු ජීවත් වෙච්ච මාළුවෝ ඉහිගෙඩියෝ පවා මරිලා වැටෙනවා පේනවා. මල් සුවඳ නෙමේ නේද බුදුහාමුදුරුවනේ කුණු මාළු ගඳ නේද එන්නේ කියලා අහන්නේ සින්දුවේ. මේ ඇත්ත රටේ තියෙන උඩ පැන්නාට සින්දුව කියනකොට ගොන් කුලප්පුව තියෙනව සංගීත සංදර්ශන ගාන යන අගක් නැති මුලක් නැති సౌందර්යයක් නැති පිස්සෝ රටේ එහෙමනේ. බෝගම්බර පිට්ටනියේ සංගීත සංදර්ශනයක් තියන්නකො බලන්න. මම දැක්කා එක දවසක් බෝගම්බර පිටියේ වේදිකාවට පිටරට මිනිස්සෙක් මං හිතන්නේ ඇවිල්ලා හිටියේ. මේ ලංකාවේ එකියක් නැග්ගා කියනකො පුංචි අතදරුවක් තරම් අර වේදිකාවට අරකට එක නටන්න. සින්දුව ඉවර වෙනකන් නටුවා පොඩි එකව මෙහෙම ගස්ස සංකර බව කොච්චරද බලන්න. සතරංගලක් පහලට පය ඇරපන්නේ එතන සිටන් ඉහළට සලු පළඳින්නේ දෙතන මඩල ඉඟ පෙකනිය වහපන්නේ කුලේ වැටේ දැනගෙන කල් ඇරපන්නේ. ආංගෑනුන්ගේ කුලේ වැටේ කිව්වා දැනගෙන කල් අරින්න කිව්වා. අවබෝධයෙන් ගැහණිය දූෂණය වෙන සුළු ස්ත්‍රිය දූෂණය වෙන සුළු. ඒ නිසානේ මේ නීති පොතේ තියෙන ස්ත්‍රී දූෂණය කියලා එකක් විතරක්. පුරුෂ දූෂණය කියලා එකක් තියෙනවද නීති පොතේ? නෑ. දණ්ඩ නීති සංග්‍රහයේ 363 364 365 මේ වගන්ති වල තියෙන්නේ ස්ත්‍රී දූෂණයට දඬුවම්. හැබැයි ඔක පුරුෂ දූෂණයට නෑ පුතා. ඇයි? ඌව දූෂණය කරන්න බෑ. ඌව දූෂණය කරන්න බෑ. ඊට පස්සේ ජී.එල්. පීරිස් මහත්තයා චන්ද්‍රිකා නෝනාගේ කාලේ සංශෝධනය කරලා ලිව්වා. ඔවුන්දාගේ මොලේ කාලිසම බෑ හිටියට පුදුම මොලේ පුතා. ඔවුන්දා ලිව්වා ස්ත්‍රිය දූෂණය කරන්නට ක්‍රම එක නෙමෙයි ක්‍රම 3ක් තියෙනවා කිව්වා. ඔව්. වෙනදා එකයි තිබ්බේ. ඔවුන්දා කියනවා ක්‍රම 3ක් තියෙනවලු. චන්ද්‍රිකා නෝන අහලා තියෙනවා මොනවද යකෝ 3ක්. ඒ ගමන ජී.එල්. පීරිස් මහත්තයා කියනවා කායික දූෂණය, වාචික දූෂණය, ආංගික දූෂණය. මේ ත්‍රිවිධාකාරයෙන්ම දූෂණය කළ හැකි ස්ත්‍රියක්ව කියලා. ඇත්තනේ. ඉස්සරෝම දූෂණය කරන්නේ වාචිකවනේ. වාචිකව. අය අර කොල්ලෙක් අම්බලමක ඉන්නවලු ගංජා සුරුට්ටුවක් බීලා එතනින් යනවලු ගෑනු කෙනෙක් රෙදි පොට උස්සාගෙන අනෝරා වැස්සේ රෙද්ද තෙමෙයි කියලා. නමුත් කොල්ලා හිතනවා කකුල පෙන්නුවේ වල් කමට කියලා. ඒකොල්ලා අම්බලමේ ඉන්න මේකා කියනවා අර කෙල්ලට අම්බලමේ ඉඳලා යන් කියලා. ඔව් බලන්නකෝ. ආංගික දූෂණය. දුටු පමණින් හිත දූෂ්‍ය වෙනවා. හිත දූෂ්‍ය වෙච්ච ගමන් ඒක ගතට පුනා කියනවා. ඊට පස්සේ ආයාචනා කරලා ඒක ලබන්න උත්සාහයක යෙදෙනවා. අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ දුර සිට යන ගමන් තනි මග කිම්ද නගෝ ඉඳලා විටක් කාලාවත් යමුද නගෝ. භාෂාව බලන්නකො ඈ දැන් මෙහෙම දැන් තියෙන ප්‍රබුද්ධ සින්දුයයි සම්මත ජනප්‍රිය සින්දුයයි අර පහුගිය දවස්වල
සින්දුවක් කියලා ජනාධිපති ප්‍රසාදයට ලක් වුණානේ. ඈ තනකොළ බුදින කල ධනපති උවද කම් නැත. පිදුවාට එහෙම පිදවිලි. ඒ සින්දුව හොඳට අහන්න අද ගිහිල්ලා කුණු හරප ගොඩාක් කියනවා පුතා. අපේ සංස්කෘතියට අනුව කුණු හරප ගොඩාක් ඒ ගීතය ඇතුලේ කියනවා. අර රැප් කියලා කෑල්ලක් තියෙනවානේ. ඒක හොඳට අහගෙන ඉන්නකො. කුණු හරපමයි කියන්නේ. ඒක ජනප්‍රිය ගීතය කියලා ලෝකේ. ඊට පස්සේ ජනාධිපති උපහාර පිදුවා. මේ කවිය කියාපු කොල්ල හොයවුවා නන්නේ. අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ දුර සිට යන ගමන් තනි මග කිම්ද නගෝ ඉඳලා විටක් කාලාවත් යමුද නගෝ. භාෂාව හසුරුවලා තියෙනවා පුතා. නීති ගරුකෝම කොල්ල අහනවා. මේ කියන සියලු සාධකවලට අනුරූප කාන්තාවක් නම් අම්බලමේ ඉඳලා යන්. ගංජා බිව්වත් මොලේ බලන්නකො මේකගේ. ගංජා බීපුවාම මොලේ හැදෙනවා ඇති. අර පාර්ලිමේන්තුවේ ගෑණියක් ඉන්නවා ගංජාම හිටෝමු කියනවා. ඒ ගෑණිට නිින්ද යන්නෙම නෑ පුතා ගංජා හිටෝනකම් මේ දෙරනේ. බලන් ඕකී අහලම නැද්ද? කොබෝනයි ලෙස වැඩුණු උග්ගස් සීනි සාදයි ගන්තලාවේ. නිකමටවත් කන වැටලා නැද්ද දන්න? ගංජම එක්ක ඔට්ටු වෙන්නේ. උම්මත්තක භාවය බලන්නකො. ප්‍රබුද්ධ උත්තම බෝසත් මිනිසුන්ගෙන් පිරුණු සමාජයක නම් ගංජා නෙමෙයි මොනවා තිබ්බත් කමක් නැහැ. දැන් අපි ඉදිරියේ පුතා ගංජා තුනී කරලා තිබ්බත් ගැටලුවක් නැහැනේ. ගංජා තුනී කරලා තිබ්බත් ගැටලුවක් නැහැ. ගංජා වලින් මෙට්ටේ හදලා දුන්නත් ගැටලුවක් නැහැ. හැබැයි මේ ඔලොමල නැති මේකලා ඉදිරියේ ගංජා හැදුව ඉවරයි. අර ඇට දිරන අයිස් කියන එව්වත් ගිලින මේකලා ගංජා කාලා මැරි. ඒ තරම් නසනාරි. හැබැයි මේ සමාජයේ මොන තරම් අතීතයේ ගුණගරුකව තනන්න ඇද්ද තනලා තිබුණාද බලන්නකො. අල්ලගත්තේ නෙරිය කකුල පේන්නද? ඔබ අபிසරුලියක් නම් ඔබ මගේ හිත බලන්න නම් මං කැමති ඉඳලා යන්. දෙතන වහගෙන යන්නේ නොබැඳපු ලඳක්ද? වැඩුණු බව පේනවා. වයස හරිනම් නොබැඳලා නම් ඉඳලා යන්. පාන්නකො. වයස හරිනම් නොබැඳලා නම් ඉඳලා යන්. බැඳලත් නම් එපා. වයස පිරීලා නැත්තම් ඒත් එපා. පින්වත් ගුණේ වල්ුණත් යට නීත්‍යානුකූල වල් වැඩ කළාට කමන්නේ. නීත්‍යානුකූල නම් වල් වැඩ වුණාට කමන්නේ නැහැ කිව්වේ ඇයි මං? ස්වාමීන් වහන්සේ නීත්‍යානුකූල නම් වල්ුණේ කොහමද? සංස්කෘතියට පටහැනි නම් ආගමට දහමට පටහැනි නම් එතන වල් බවක් තියෙනවනේ පුතා. ඒකයි එහෙම කිව්වේ. ඊළඟට කියනවා දුර සිට යන ගමන් තනි මගකින්ද නගෝ. මේ අවේලාවේ අඳුරු වෙලාවේ තනියම යන්නේ ගණිකාවන් පමණයි. ඔබත් එහෙම කෙනෙක්ද? එහෙමනම් ඉඳලා යන්. ඊට පස්සේ කෙල්ල කියනවා මහාචාර්යවරියක් වාගේ පුතා. අතීතයේ ගැමියන්ගේ විඥාණය මහාචාර්ය වාගේ. කෙල්ල කියනවා අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරියන්දා
බාලමස්සිනා පස්සෙන් එන හින්දා යන්නං අයියන්ඩි ගම රට දුර හන්දා. රෙද්ද උස්ස ගත්තේ කකුල පෙන්නන්න නෙමෙයි. උඹට ඇස් පේන්නේ නැද්ද? අනෝරා මහ වැස්සේ මහ පොළොව මඩ වෙලා වතුර ගලනවා. රෙද්ද තෙමුණොත් මට යන්න බෑ ඉක්මනින්. ඒ නිසා ගමන පරිස්සමෙන් ඉක්මන් කරන්න රෙදි පොට ඉස්සුවා. කකුල දැකලා හිත ගැස්සුණා නම් සමාවෙයන්. දෙතන මත අත තබාගෙන යන්නේ වැඩුණු නොබැඳපු කෙනෙක් නිසා නෙමෙයි. චූටි අත දරුවෙක් ඉන්නවා මට. පොඩි එකාට කිරි එරිලා කිරි බරින් මං යන වේගෙට පපුව රිදෙනවා. කිරි පරිස්සමට අත තියාගත්තේ. තනියම ගියාට මං ගණිකාවක් නෙමෙයි. මහත්තයාගේ පැලට කෑම එක දීලා එන්න ගිහිල්ලා රෑ වුණා. මහත්තයා මල්ලි එව්වා පිටිපස්සෙන්. මගේ පුංචි මස්සිනා පස්සෙන් එනවා. ඒකයි මම මේ ඉක්මනින් යන්නේ මගේ රැකවල්ලුන් සමග. අයියන්ඩියේ ගෙදර ගොඩක් දුර. මං ඒ හින්දා යන්නම්. බලන්නකො. එක්කුසෙව්පන් අයියටනේ කියන්නේ මේ. ලංකා සංස්කෘතිය පුතා එක්කුසෙව්පන් අයියට විතරයි අයියන්ඩි කියන්නේ. අයියන්ඩියේ යන්නම් ගෙදර ගොඩක් ඈත තියෙන හින්දා. ආයේ ඉඳ ගන්නවා මිසක් පුතා ආයේ වචනයක් ඇහුව හැකිද? පස්සෙන් ගිය හැකිද? බෑනේ. හීලෑ කරලා තියලා ගියේ. දැන් එකියක් නම් අම්බල මේ බුදියලාමයි යන්නේ. ආයේ ඒක නම් දෙකක් නෑ පුතා. මම හොඳට දන්නවා. ඒ තරම් කුලප්පුවක්. අජානීය ස්කූටර තුරංගා පිට වඩිනා කුමාරිය නිවාත වේගයෙන් ගිලනු කොතනා බදාහිමි දෙවුර සවි පුරවර සිරි බලනා විලාසයට උඹේ කිරුල බිම වැටෙයිද හිතුණා. මේක ගියපු විදිය. යාළු වෙලා ඉන්න පෙම්වතා පාරේ නගර සභාවේ වැඩලු. හොර පෙම්වතාත් එක්කන් අස්සෙක් වාගේ බයිසිකලේ මේක යනවලු. යන ගමන් සෙන්ටෙක් ඔබාපු ලෙන්සුවක් මෙහෙම තියාගත්තාලු අරූ ඉන්න තැනින් යනකොට. සෝවාගේ ගඳේක් නෙමෙයි යඩේ මේකා කියලා. බලන්න. පර්ර ගති, වල් ගති. මේ සමාජයේ ඔබ හොඳින් ග්‍රහණය කරනවා නම් කවුද වැරදි කවුද නිවැරදි කියලා පේනවා. එහෙනම් ඇස් හැරලා බලලා නුවණින් විමර්ශනය කොට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව මෙච්චර කාලයක් කරපු වැරදි නවත්තන්න වීරිය කරන්න. මට අර දුර තියෙන ඔරලෝසුව පේන්නේ නැහැ. ඒකේ කටු කුඩයි මෝල් ගහක් වාගේ කටු තියෙන එකක් තියාපියව නැත්තම් මගේ ඇස් දෙකක් දැන් ඇඳිරියේ තියෙන්නේ. වයස අවුරුදු 54යි. ඒ නිසා දුර පේන්නේ නැහැ මට. කමක් නැහැ. අනෝරා වැස්සනේ. වැහපන් දෙයෝ කාපන් දෙඤ්ඤයි හානට මී ගොම්බානක් දෙඤ්ඤයි දොරකඩ පොල් ගහ සින්නම දෙඤ්ඤයි වැහපන් දෙයෝ වැපන්. ඇයි මහනුවර උන් තෙමෙන්ද? ගැටඹේ උන් හේදෙන්න. බලන්න 3-4000කට ඉන්න ශාලාවක් හදන්න එපැයි. මගේ පන්සලට යන්න. රජරට වන්නේ කැලෑවක තිබ්බත් මගේ පන්සලට යන්න. 3000කට එහා වාඩි කෙරෙව්වා. මං එහෙම හදලා තියෙනවා. අඩි 130ක් දිගයි. ශාලාව 45ක් ඇතුලේ කොටස පළලයි. දෙපැත්තේ 10 පියසි දෙකක් තියෙනවා. එතකොට අඩි 65ක් තියෙනවා පුතා. පළලින් දිග 130ක් තියෙනවා. මේ මහනුවර ආන් අරුන් තෙමෙනවා.
ලෝභකමට කුම්මැහිකමට හම්බ කරලා ආටෝපිත සාටෝපිත අහංකාර කුණු ජීවිතයක් ගෙවලා මැරිලා යනවා පුතා. හරි දෙයක් කළා දැක මැරියන්. ලස්සන දෙයක් කළා දැක මැරුණා මොන තරම් ලස්සනද. මට දායකයොත් නැති හින්දා හම්බ කරපු සල්ලි ටික ඔකෝම පොතක දාලා ස්ථිර ගිණුමක් දාලා හම්බෙන පොලියෙන් කකා චූන් එකේ රට වටේ දුවලා ඉන්න තිබ්බේ නැද්ද? මට දෙයියන්ගේ හාල් කැවිලාද මං අරුව හැදුවේ? 59කට වැඩ ඉන්න කාමර පහසුකම් ඇතුව පන්සල හදලා, චෛත්‍ය හදලා, අවුකන බුද්ධ ප්‍රතිමාවට සමානවම කලාව දෙස බලාගෙන ඉන්න බුදුහාමුදුරුව හදලා, මෛත්‍රී බෝසත් පිළිරුව මේ දවස්වල නිර්මාණය වෙනවා. 3000කට අධිකව ඉන්න ධර්මශාලාව හදලා, දානශාලාව 59කට 69කට වළඳන්න පහසුවට හදලා, අඩි 50ක කුස්සියක් හදලා, වැසිකිලි කැසිකිලි පහසුකම් වැසිකිලි කැසිකිලි තියනවා 30 ගාන. යන එන අයට හා අපට මේවා නිර්මාණය කරපු සල්ලි මම පොතේ දැම්මා. මැරෙනවනේ මං. පොත තියේ. ගෝලියෝ ගහගයි. නඩු දාගයි. මරාගයි. දැන් මේ නුවරම කොච්චර තියෙනවද නඩු තියෙන පන්සල්? මම දවසක් බණකට ගියා මේ ළඟ රාජමහා විහාරයක. දායකයෙක් ඇවිල්ලා බුද්ධ පූජාව තියෙනවා. මං අහුවා අපේ හාමුදුරු පූජාවට දායකයව වඩින්න වෙයි. ආපෝ මං ඇයි කියලා. අපිට තහනන්නේ විහාරයට යන්න. ආවාසයේ ඉන්න විතරලු නියෝගයේ තියෙන්නේ විහාරයට යන්න තහනන්න. මං ඒ ගමන ඇහුවා මේ පන්සලේ බණ කියන්න ආවට මගේ තට්ටෙම පැලියන්කෝ. මේ වාගේ පන්සලක බණ කියන්න ආවට මගේ තට්ටෙම පැලියන් කියලා කිව්වම. මොනවටද පුතා නඩු? කාට අරන් යන්නද? කොහාට ගෙනියන්නද? කාටද බණ? අනිත්‍ය වූ දුක් සහිත වූ අනාත්මීය වූ ලෝකය ගැන ලෝකේ වටේ බණ කියන අපිට මොන එව්වද? අගක් මුලක් නැති ගමනක ගිහි පැවිදි අපි ඔක්කොම පැටලවිලා. ඒ හින්දා ඇස්තරලා බලලා නිවැරදි ගමනක් යන්නයි ඕනෑනේ. ඒ නිසා ගොඩාක් දේ කියන්න ඕනේ. නොකරපු පව් කරන්න එපා. කරපු පව් නවත්තන්න. 3 වෙනි එකයි 4 වෙනි එකයි වාක්‍ය දෙකකින් කියනවා. ඒක ලේසි හින්දා. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මයි පුතේ මෙච්චර කාලයක් ජීවිත ගමනේ කරන්න බැරි වෙච්ච හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න. අලුත් ආරම්භයක් තමයි ඕනේ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා හැමදාම හැම මොහොතේම අලුත් මිනිහෙක් වෙන්න. අලුත් හිතක් හදන්න. පරණ නොමනාකම් අතාරින්න. පැහැදිලි ආලෝකමත් ජීවිතයකට හැම වෙලාවෙම අලුත් පියවරක් තියන්න කියලා. මම මුලදී කිව්වේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ ඡායං කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. අන්ත දෙකක් තියෙනවා අතාරින්න. ශරීරයට දුක් දෙන එකයි සැප දෙන එකයි. දෙකම අතාරින්න කිව්වා. අතහැරලා මැදමාවතේ අලුත් ගමනක් යන්න කිව්වා. එහෙම නොගියොත් ඔබ හීනෝ පහත් මට්ටමකට වැටෙනවා. ගම්මෝ එක තැන පල් වෙනවා. පෝතුජ්ජනිකෝ කෙලස් බර බව වැඩි වෙනවා. පාපයට බර වෙන ප්‍රමාණය වැඩි වෙනවා. අනරියෝ උත්තරීතරත්වයේ කෙලස ගන්නවා. අනත්ත සංහිතෝ විනාශයටම යනවා. අනර්ථයටම යනවා. ලංකාව දැන් එහෙමද නැද්ද? ලංකාව එහෙම. හේතුව කාම සුකල්ලිකානු යෝගේ අපි ඇලිලා සැප හොයනවා. ඒ නිසා අපි අනාර්ය මිනිස්සු හැටියට වැරදි ගමනක් වැරදි පාරක ගමන් කරන බැවින් අනත්ත සංහිතෝ යන්නේ විනාශයටමයි. ඒ හින්දා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අලුත් මිනිහෙක් වෙන්න පුතේ හැම වෙලාවෙම ආරම්භ කරන්න යහපත් අලුත් වැඩක්.
අලුත් පාඩමක්. මම පුතා ඉගෙන ගන්නවා නම් හැම වෙලාවෙම අලුත් වෙන්න ඕන. නිතර සොයමින් බලමින් ඒවා පාඩම් කරමින් දකිමින් නැටුම් නටනවා මිස පාඩම් කරන්න බෑනේ පුතා. නේද? නැටුම් නම් මටත් පාඩම්. පාඩම් කළාට බෑ. ඒ විෂයෙන් ගන්න තියෙන උපරිම ඵලය ලබන්න නම් නැටුම් කියා හිටියාට මොකද ඇති ඵලෙ? නැටුම් නටන්න ඕන. දිව්‍යාංගනාවෝ දිව්‍ය කුමාරවරු වාගේ තාණ්ඩව ලාලිත්‍ය උපදවමි. එතකොට තමයි මිනිස්සු විස්මයටපත් කරලා ලෝකය කියා දෙන්න පුළුවන්. නැත්තම් මටත් පුළුවන් තත් තනත් තනෙන තත් තනත් තනෙන තත් තනත් තම් දෙනානා තන තන තතන තනෙන තන තන තතන තනෙන තනත් තනත් තම් දෙනානා වැඩක් නැහැ පුතා මට නටන්න බෑනේ. නටන්නත් පුළුවන් මම මහාන වෙලා. මහාන වෙලා නැත්තම් මට නටන්නත් පුළුවන්. මං ඉස්කෝලේ ඉගෙනුවේ නාට්‍ය හා රංග කලාව. උසස් පෙළට අවසාන කාලේ. ගුරුවරයෙක් නැති වෙලා ගියා. ළමයි විභාගෙට තියන්න ඕනෑ වුණා. ඊට පස්සේ ළමයි අඬන්න ගත්තා ඔෆිස් එකට ඇවිල්ලා. විෂය කරන්න කෙනෙක් නැහැ. මං හාමුදුරුවෝ වෙලා මං කිව්වා බය වෙන්න එපා පුතේ. මං උගන්වනවා කියලා. මං ග්‍රීසියට ගිහිල්ලා නාට්‍ය කලාවේ ඉතිහාසය අරන් ආවා. සියලුම ෆොටෝ රූපරාම් ඔක්කොම අරගෙන භාෂාව පරිවර්තනය කරගෙන මං ලංකාවට ඇවිල්ලා හීන් එවුන්ට ඉගෙනුවා. එකෙක්වත් පේල් වෙන්න දුන්නේ නැහැ. උත්සාහවන්තානං ජනානං කිම සාදියං උත්සාහවන්ත මිනිසුන්ට කරන්න බැරි දෙයක් නැහැ. මේ ලංකාව හීන දීන පරාජිත හිඟන තැනක තිබුණාට පුතා සම්පත් වලින් අනූන උත්තම සෝභාදහමකින් යුක්ත සාර මහ පොළොවකින් යුක්ත ගලා හැලෙන අනෝරා වැසිදියෙන් සුපෝසිත මහවැලි කැලණි කළුවල වේ යන ගංගා සමනල කන්ද මුදුනේ ඉඳ පැන නැංගා බෑවුම් තනි තලා හෙල් අතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට අංගා තෝපා තඹල ගම මිනි පෙමින්නේරේ මහ වැව් වලින් දිය වැල් ඇදමින් බේරේ සරු කරවයි කුඹුරු නිල් පෑයෙන් මේරේ මගේ ලක්මෑනියන්ද හරි පිංකාරේ. ඇත්තම ඒකමයි පුතා. අදත් එහෙමයි. ඒ පිම්බිමේ වැඩ ගන්න දන්නේ නැති ගොන්රලක් රජකම් කරද්දී මේ රට හදන්න බෑ. උපදෙස් දෙන පූජකයෝ යයි සම්මත පූජනීය යයි සම්මත පෞකාර මිත්‍යා දෘෂ්ටික පැවිද්දෝද මේ ගොඩේ ඉන්නවා. ඔව් අර එන කාලකන්‍යාගේ ඔළුවේ කරඬුව තියෙනවනේ බොලන්. මිනි මරුවා පට්ට හොරා කසිප්පු කාර්යයා ලංකාවේ වුන්ට ඔල්මාදේ හදන බාර් අයිතිකාරයා පන්සලට එනකොටම මේකට ලොකු පුටුවක් දීලා ඉඳගන්න. මේ දන් දීපු සතර පෙරුවේ දායකයා ආපු ගමන් පැදුරු කෑල්ලක් දාලා ඉඳගන්න. ඇයිතෝ ආවේ? අපේ ආඳුන්නේ අප්පච්චි නැති වෙලා 3 මාසේ පින්කම. කවද්ද? 22. 22 මට මීටින් එකක්. වෙන දවසක් දාගන්න. එහෙමයි. ඔක 25 කරපි. එහෙමයි අපේ ආඳුන්නේ. එවලෙම දේවදත්ත වාගේ යන්න එපැයි බොල මහ පොළොව යටට. අර සිව්පසයෙන් සංග්‍රහ කරන අහිංසකයා හොර ගෑනු ගොඩක් ඉන්න මිනි ගොඩක් මරාපු බාර් අයිතිකාරයෙක් පන්සලට ආපුවාම ඒකට ලොකු පුටුවක් දීලා ඒකගේ ඔළුවේ කරඬුව අල්මාරියේ තියෙන කරඬුව ගෙනල්ලා අරකගේ ඔළුව උඩ තියෙනවා.
ඇත්තටම හාමුදුරනේ මේකද දහම? මේකද සාසන? මට කියන්නකෝ. මේ බොරුවක්නේ කරන්නේ. වංචාවක් කරන්නේ. මිනිස්සු ඔක්කොම ගිහි පැවිදි මුලා වෙලා. ලෞකික රාගික සැප සම්පත් බලමින් මිත්‍යා දෘෂ්ටික ගමනක් යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා කළ වැරදි නවත්තා දමන ගමන් නොකළ වැරදි නොකරම සිටින ගමන් මෙච්චර කාලයක් කරගන්න බැරි වෙච්චි හොඳ වැඩ යහපත් දේ තමන්ගේ කුමන වයසක වුවද කමක් නැහැ ආරම්භ කරන්න. ආරම්භ කරලා නිවැරදි ගමනක් සම්වර්ධනීය පූජනීය උත්තම ගමනක් යන්න මහන්සි වෙන්න. අවසාන කාරණය පින්නතුනි uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් කරගෙන ආපු සංස්කෘතික ජාතික ආගමික දාර්ශනික විද්‍යාත්මක යහපත් දේ තවත් ලස්සනට නිර්මාණශීලීව ඉදිරියට කරගෙන යන්න මහන්සි ගන්න. මහනුවර එක්සත් මිතුරු සංසදයේ තුරුණු දරුවෝ සියලු දෙනා අලුත් එකක් නව නිර්මාණයක් කරගෙන ආපු වැඩ තවත් අලංකාරමත් කොට මේ වෙලාවේදී සිදු කරනු ලබන්නේ ජාතියට සම්බුද්ධ ශාසනයට හෙළ දෙරණට මානව වර්ගයාට හෙටක් දකින්නට පුළුවන් උතුම් වැඩක්. ඒ නිසා මයි පුතාලා සියලු දෙනාගේම මේ උත්තරීතර ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයේ බලෙන් සිතූ පැතූ සියලු පැතුම් මනාව ඉෂ්ට සිද්ධ වේවා. ඉදිරි අනාගත දිවි පෙවෙත සරුසාර එකක් වේවා. වැටුණු ශ්‍රී ලංකාව නැවත නගා හිටවන්නට බිඳුණු ශ්‍රී ලංකාව නැවත ඒකාබද්ධ කරන්නට පාපයෙන් වැසී යන ශ්‍රී ලංකාව පිනෙන් පිරුණු පිම්බිමක් කරන්නට දිලිඳු හිඟා කන ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් පුරවරයක් කරන්නට වරම් ඇති හෙටක් දකින මිනිසුන් බිහි කරන්නට සම්බුද්ධ ශාසනය ආලෝකමත්ව බැබලේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සියලු දෙනාම දෑත නළලේ තබාගෙන හයියෙන් සාදුකාරයක් පවත්වන්න. ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේම සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී අත්තා. ත්‍රයිතර තිලක සකලඥය සාගර පාරගතා නිසේසනයික ගුණරත්න මන්දිරාය මාන වූ භාග්‍යවත් අරිය සම්්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් මధుර මනෝහර කොට කුරවීකනාද ගම්බීරාලාපෙන් දේශිත මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් කොට සම්මහනුවර ගැටඹේ ඓතිහාසික පුරාණ විහාරීය දම් සභාවේදී මනරම්භ කරවන ලද දම් සභා මණ්ඩපයට දේශකයාණන් වහන්සේ නමක් වඩමවාගෙන දේශනා කරවාගෙන සිද්ධ කරන්නට යෙදුනා වූ මේ උතුම් පුණ්‍ය ධර්ම අවස්ථාවේදී වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ඵල ධර්මයෝ විහාර ගණේ අපවත් වී වදාලා වූ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවන පිංගණ්ඩ වේනං උන්වහන්සේලා සෑම සියලු දෙනාටමත් මේ ගැටඹේ පුරාණ විහාරයේ යම් දිනක ආරම්භ කරන්නට යෙදුනේද එදා පටන් මේ දක්වාම වෙර වීරිය වඩමින් මේ වෙහෙර විහාර ගම්බිම් මිඩම් කඩම් අම්මාවත් ඇලදොල ගංගා කෙත්වතු ගහකොළ තනා තබා අපේ ජීවිත අපට දීමිය පරලොව ගිය අපේම අම්මා තාත්තා මුත්තා ආදී කුල දෙටුවෝ පිංගණ්ඩ වේනං ඒ සෑම සියලු දෙනාටමත් පිං කුසල් වේවා. සසරේ අතරමන් නොවේවා ලොවී ලෞතුරා බුදුන් දැක අමා මහ නිවනින් සනසීම ලබත්වා.
අනතුරුව මේ පින් ඔබ අප හැම දෙනාගේම නමින් පීඨා නරක තිරිය ප්‍රේත අසුරාදී සතර අපා දුක් වලට නොපැමිණ චාතුර් මහරජක යාමේ තුතිතේ නිම්මාන රතීය පරනිම්මිත වසවත්ති සංඛ්‍යාත වූ සදිව්‍ය ශ්‍රී සම්පත් වළඳා මනුලව උපදනා කාලයක් ඇත්තේ වීනම් මහා මන්දාතු ආදී පුණ්‍යවන්ත රජදරුවන්ට සෙයින්ද ජෝතිය ජටිල මෙන්දක පූර්ණ වර්ධනාදී මහා බල සිටුවරුන්ට සෙයින්ද අපරාපරිය වේදනීය කුසල කර්මයකින් හෝ ඔබ ස්ත්‍රියක වන්නේ නම් සුමනා සුජාතා විසාකා යසෝදරා උතුම් බුද්ධ මාතාදී කුලගණ දේවීවරුන්ට ලෙසින්ද කලට මුත්තා කලට නොනස්නා වූ සුවච කීකරු දූපුත්‍ර ගව මහේශ ස්වර්ණ මුත්තා මාණික්‍ය ආදී භවභෝග ධන සම්පත් ලබා ලැබූ සම්පත්තීන් කෙරෙහි ආලය ආදරය නොකොට වඩා පින් කුසල් රැස් කරමින් සම්බුද්ධ ශාසනයේ යෙදී සිටින කල ඔබට බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාලා අනිත්‍ය වූ ලෝකය අනිත්‍ය හැටියට දුක් සහිත වූ ලෝකය දුක් සහිත හැටියට අනාත්මීය වූ මේ ලෝකය අනාත්මීය ලෙසින් දැක දැන අඳුනාගෙන සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං යන ලෞතුරා තථාගත අනුශාසනාවන් මනාකොට දරමින් ලෞතුරා ශාසනයේ පෙන්වා වදාළ සසර භව දුක් නසා ලබන අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ ලාභයෙන් සනසීම ලබන්නට හැදූ වැඩූ තනූ ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රු භාතෘ භග්නි ආදී සකල ඥාති සමූහයා සමග හේතු වාසනාම වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය. කාලයේ රන් වලට වඩා වටි අහස ගුගුරුවා වැටෙනවා මහා වැස්ස මා යා යුතුයි රජ රටට වල්ලලියෝද බොම ඒ නිසාවෙන් ගමන ඉක්මන් කරන්නට වැඩ නිමා කරමු. සියලු දෙනාම දෑත ඔසවා ධර්ම පරිස්කාර පූජාවට තමන්ගේම දෑතින් පූජා කරනවා වගේ හයියෙන් සාදුකාරයක් පවත්වලා එකතු වෙමු. සියලු දෙනාම ඔහොම වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච්ච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු